හරි අද අපි කරන්න යන්නේ මේ අමුතුම එකක්. ඒ අමුතුම එකක් කියන්නේ මේවයි. ඇත්තම කිව්වොත් මේක කරන්න මට සුදුසුකමක් කොහොමදවත් නැහැ. අඩුම ගානේ ඒ ලෙවල් වීඩියෝ දාන්නවත් එහෙම සුදුසුකමක් නැහැ කියන්නේ. මේවා හරි මම මේ channel එකේ ඇත්තම කිව්වොත් දේවල් දාන්නේ සුදුසුකම් බලාගෙනවත් එහෙම දෙයකට නෙමෙයි. මට මොකොත් එකක් තමයි ප්‍රොමෝෂන් කියලා කියන්න පුළුවන්. හරිද? ඇත්තම කිව්වොත් දැන් නම් කැම්පස් යන්න උත්තර පස්සේ කොහොමද ඔක වැඩක් ඉන්නේ. ගොඩක් වෙලාවට මට වෙලාවක් ඉතුරු වෙයි දන්නේ නැහැ. වෙලාවක් හදාගෙන කරන අයත් ඉන්නවා. මේ ප්‍රොමෝෂන් නෙමෙයි ඇත්තම කිව්වොත් මම කැමති අර YouTube channel එකකට වීඩියෝ අප්ලෝඩ් කරලා මේ ඒවා මට ආයෙ බලන්න. මේ يعني පස්සේ කාලෙක ආයෙ බලන්න මම ඉඳලා මගේ එකක් එහෙම එකක් දෙකක් බලන්න නිකන් මට කොහොමද තියෙන්නේ කියලා. ඒකට මේක අලුත් සීරීස් එකක් මම ඔය නිකන් නිකන් දැන් නම් මේ දවස් ටිකේ නම් වැඩි වෙනවා ගේම් ගහපු එක කරේ මේ නිකන් ඉඳි බැලෙනවා මගේ අතින් ඔය මේ නිකන් ඒ ලෙවල් වලින් මුල තියෙන මැත් පාට් එකම ඉතින් මේ එකක් දෙකක් මගේ කියන්නේ ටිකක් බලද්දි මට එකක් අහුණා සුපිරිම පාට් එකක් මේක ඉගෙන ගත්තොත් ඇත්තම කිව්වොත් ගොඩක් ආර මේ ඉන්ෆ්ලුවන්ස් එකක් කරපු දෙයක් තමයි මේ මැත්ස් වල මේක මේ මොකක්ද දන්නවද මේ ටේලර් සීරීස් මැක්ලරින් සීරීස් කියලා තියෙනවා. අන්න ඒ දෙකෙන් කියන්නේ ඔව් මම ටේලර් සීරීස් එක තමයි මේ මේන්ම එක මැක්ලරින් කරේ මේ පොඩි වෙනස්කමක් කරපු එක විතරයි ටේලර් සීරීස් එකට. මේ මොකද්ද මේ ටේලර් සීරීස් මැක්ලරින් සීරීස් කියලා කියන්නේ කියලා ගන්න. ඊට කලින් මම පොඩි දෙයක් කියන්න. දැන් මේකට කියනවා මෙහෙම එකක් තියෙනවා. හරි. හරි. හිතන්නකෝ ඕන්න. හිතන්නකෝ මෙන්න මෙහෙම එකක්. අපි ටේලර් සීරීස් එක පොඩ්ඩක් පැත්තකින් තියන්නකෝ. හොඳ. දැන් හිතන්නකෝ අපි හිතමුකෝ මේක effects කියලා y කිව්වත් එකයි y සමාන effects අඳිනවා කියලා. නැත්නම් y මන්නිකෝ. y සමාන effects කියලා හිතාගන්න. x ගේ ශ්‍රිතයක් විදියට නිරූපණය කරන නිසා මෙහෙම ප්‍රස්ථාරක අඳින්නත් පුළුවන්. හරි. ශ්‍රිතයක් කියන්නේ මොකක්ද කියලා නම් ආයි කියන්න ඕනේ. ශ්‍රිතයක් කියන්නේ නැත්නම් අපි කියන ෆන්ක්ෂන් එකක් කියන්නේ දැන් ඔය මේ කියන්නේ x y අතර අර මේ අර කුලක විදියට මේ සම්බන්ධතාවයක් තියාගන්න පුළුවන් නම් ඒ කියන්නේ x ගේ හැම අවයවයක්ම y ගේ එක අවයවයකට ගන්න. ඔව් y ගේ අවයව කීපයකට නෙමෙයි x ගේ හැම අවයවයක්ම y ගේ එක අවයවයකට ගානේ සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ කුලක දෙකක් xy කියලා කුලක දෙකක් තියෙනවා නම් x ගේ හැම අවයවයක්ම y ගේ එක අවයවයකට ගානේ බැඳිලා තියෙනවා නම් අන්න එකට අපි කියනවා මේ දෙන්න අතර මේ කියන්නේ මේ දෙන්න අතර තියෙන සම්බන්ධතාවයට කියන්නේ මේ දෙන්න අතර තියෙන කුලක අතර සම්බන්ධතාවයට කියනවා ශ්‍රිතයක්. හරිද? ඒක එක්කඩ ගන්න ඕනේ නැහැ. හරිද? දැන් තන්නකෝ මෙහෙම එකක්. ඔන්න දැන් බලන්න ඔය fx ගේ අගය යන්නේ මෙහෙම වක්‍රකින් කියලා. වක්‍රයෙන් යන්නේ. හරිද? මේක මේ පොඩක් කියන්නේ නැහැ මොකටද මේ ටේලර් සීරීස් ගන්න මම ඕන වෙන්නේ කියන එක තමයි පැහැදිලි කරන්නේ. ඒක ඉගෙන ගත්තට වැඩක් හරිද? ඉගෙන ගන්න කලින් ඇයි මෙහෙම එකක් ඕන උනේ ගණිතඥයෝ මෙහෙම කතාවක් ඇයි කියන්නේ මේ හිතුවේ කියන්නේ ඇයි මෙහෙම කාවේ කියන එක තමයි මම මේ කියන්නේ. දැන් හිතන්නකෝ දැන් ඕකේ අපි මොකක් හරි fx දැන් මේකනේ fx එක ඒ තමයි y සමානයි fx කියන ප්‍රස්ථාරය ෆන්ක්ෂන් එක. හරිද? ශ්‍රිතය කියලා කියන්නත් පුළුවන්. හරිද? එතකොට හිතමුකෝ x සමානයි a වලදී. x සමානයි a වලදී. මේවල මෙතන අගේ x සමානයි a කියන්නේ මෙතන අගේ a. හරිද? x සමානයි a වලදී මේක අගේ මෙන්න මෙතන අගේ එන්නේ මොකද්ද y වලගේ? අපි හැමෝම දන්නවා මේකේ අගේ ඉන්නේ fa කියලා.
හිතයට x වෙනුවට a දාන්න තියෙන්නේ සමානයි a. හරිද? මේ තියෙන්නේ fa. හරිද? දැන් අපි කරන්න යන්නේ මෙහෙම එකක්. අපි දැන් ඔය එකක්නේ හරි. ඔය තියෙන්නේ x සමානයි a වලදී s සමානයි මේකද fx කියන්නේ a කියලා ගන්නවා. අපි හිතමු x සමානයි x වලදී x සමානයි x වලදී හරිද? x සමානයි x වලදී x සමානයි මොකක් හරි x සමානයි x වලදී කියන එකේ තේරුම මොකද්ද? x සමානයි x වලදී කියන්නේ අපිට ඕන එකක් ගන්න පුළුවන්. x සමානයි ඕන අගයක්. x සමානයි x කියන්නේ ඒ කියන්නේ x වෙනුවට ඕන අගයක් දාන්න පුළුවන්. x වෙනුවට හිතන්නකො දැන් මෙතන එකේනේ x සමානයි a ධන 1. x සමානයි a ධන 2 මේ a වලින් වැඩි වෙන්න ඕනෙත් නෑ. x සමානයි a ඍණ 1. මෙන්න මේ ශ්‍රිතයේ තියෙන සාධාරණ ලක්ෂයක්. සාධාරණ ලක්ෂයක් ගත්තොත් ඒක අපිට නිරූපණය කරන්න පුළුවන් මෙතනින් හරි කියමුකෝ. අපි මෙතනින් ගමුකෝ දැනට. මෙන්න මෙතනදී අපි හිතමුකෝ x කියලා මේක. හරි. මේක සාධාරණ එකක් ඈ. හොඳට මතක තියාගන්න මෙතන ආගේ නෙමෙයි මෙතන වෙන්නත් පුළුවන් ඒක තියෙන්නේ. අර අපි පරාමිති නිරූපණය කරද්දී මෙහෙම දැන් මෙහෙම සරල රේඛාවක සාධාරණ ලක්ෂයක් ගන්න. මේක මේ සාධාරණ ලක්ෂයක් ගන්න අපි මේ x බා y බා කියලා අන්නේ වගේ තමයි. හරිද? මට ඕන මෙතන x බා කියලා ගන්නත් පුළුවන් x කියලා ගමුකෝ අපි. x කියලා තමයි සමාන කියන්නේ x බා අතනත් මෙහෙම මේ x බාම ගන්න ඕනේ නැහැ. x y කියලා ගන්නත් පුළුවන්. අවුලක් නැහැ. ඒක අර පැටලෙන නිසා තමයි එහෙම කියන්නේ. මෙතන මම x කියලාම ගන්නම්. මොකද මේ සාමාන්‍යයෙන් තියන්නේ එහෙම නැත්නම් ඉතින් x බා කියලා ගන්නත් පුළුවන්. හරි. එතකොට එන්න ඕනේ fx නේ මේකේ ඇගි. හොඳට මතක තියාගන්න මේ ශ්‍රිතයෙන්ම නිරූපණය කරන්නේ fx. අපි සාධාරණ අගයක් ගත්තොත් ඒක නිරූපණය කරනවා අපි. මෙතනට x බා කියලා දාමුත් fx බා තමයි. හරිද? මේ සාධාරණ අගයක් ගන්න නිසා fx කියලා ගන්න. දැන් මේ ඇත්තම කිව්වොත් මේකට කියනවා approximation කියලා. ඒ කියන්නේ වට යනවා කියන්නේ. ඔය සාධාරණ අගයට වට යනවා කියලා කතාවක් තියෙනවා. හරිද? approximation කියන්නේ ඒ කියන්නේ දශම ස්ථාන දැන් ඔය 3කටදී ආසන්න දෙවෙනි දශම ස්ථානට වට යනවා. ඒ කියන්නේ ආසන්න දශම. අන්නේ වගේ අපිට මේ දැන් හිතන්නකෝ මෙන්න මේ fx කියන අගය අපිට මෙන්න මේ fx කියන අගය දැන් නිරූපණය කරන්න කියන්නේ මේ අගය රඳාවා තියෙන x මත. හරිද? හැබැයි අපිට x ගාව ගන්න නැතුව දැන් මේ තියෙන ශ්‍රිතේ සාධාරණ මේ අගය සාධාරණ ඛණ්ඩාංකයට ඒ ඛණ්ඩාංකයට අදාළ මේ අගයනේ. හරිද? අපිට සාධාරණ ඛණ්ඩාංකයක් නැතුව අපි දන්න ඛණ්ඩාංකයක දන්න අගයකින් අපි දැන් අපේ ශ්‍රිතය නිරූපණය කරන්න පුළුවන් වුණා කියලා හිතන්නකෝ. මොකක්ද ඒක තේරුම? අපි ශ්‍රිතය අපේ සාධාරණ ඛණ්ඩාංකය හෝ අපේ සාධාරණ අගයෙන් නිරූපණය කරන්නේ නැතුව දැන් මෙතන මේ fx කියන්නේ ඔක්කොටම සාධාරණ කිව්වහම ශ්‍රිතය තමයි. හරිද? මේ ඒකෙන් නිරූපණය කරන්නේ නැතුව මේ a කියන්නේ අපි දන්න අගයක්නේ. fa කියන්නේ අපි දන්න අගයක් මේක ඛණ්ඩාංකයක්. හරිද? මේකත් ඛණ්ඩාංකයක් තමයි. උනාට මේක ශ්‍රිතයේ අගය කියලානේ අපි ගන්න. එහෙම නිරූපණය කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාට මොකක් හරි එකතු කළා හරි අඩු කළා හරි වැඩි කළා හරි බෙදලා හරි උනාම මෙන්න මේ සාධාරණ අගය එනවා. මෙන්න මේ සාධාරණ අගය එනවා. අර පරාමිතිය ගන්න t සමානයි අපි ගන්න මෙහෙම මොකද්ද මේ mx දාන t හරි මොකද mx දාන sorry මේක ගන්න අපි මේ a දාන mb හරි ඔහොම ගන්න අර මෙන්න මෙහෙම තියෙන්නේ a දානලෝ මෙන්න මෙහෙම රේඛාවක් තියනවා කියලා 2x දාන 3y දාන 1 හරි මේක සාධාරණ ලක්ෂයක් විදිහට ගන්නවා x බා, y බා කියලා.
x, y කියලා ගමු. සාධාරණ ලක්ෂ්‍ය x, y කියලා ගමුකෝ. හරි. මෙයාගේ අනුක්‍රමණය මොකක්ද දෙන්නේ එතකොට? මෙයාගේ අනුක්‍රමණය එන්නේ දැන් මේක සමාන බිඳුව. මෙයාගේ අනුක්‍රමණය ඍණ 2 බෙදීම 3යිනේ. ඒක මම කියලා දෙන්න ඕන නැහැනේ. හරිද? හරිද? මෙයාගේ අනුක්‍රමණය ඍණ 2 බෙදීම 3යි. අපිට ලියුව හැකි මෙහෙම. x ඍණ බලන්න මෙයාගේ අනුක්‍රමණය තව විදිහකට ලියුව හැකිනේ. මෙන්න මෙතන කණ්ඩායම් මෙයාගේ අනුක්‍රමණය දන්නවා. හරිද? උඩින් මට පොඩ්ඩක් සාධාරණ ලක්ෂිකුයි සරල රේඛාවයි කියලා තියෙනවා නම් තව ලක්ෂයක් දැනගත්තොත් අපිට හරියනේ. ඔය සරල රේඛාව විතරක් මදි අපිට මේ ඇත්තම කිව්වොත්. හැබැයි ඒක පුළුවන් කරන්න මෙතන කණ්ඩායමක් නැහැ. නැත්නම් ඒකත් පුළුවන් කරන්න. අපි තානේ ඕනනේ සරල රේඛාව පැත්තකින් දෙමු. නෑ සරල රේඛාව පැත්තකින් කියන්නේ. එතන උන්නේ පොඩ්ඩක් වැරදුනා. හරි. ගන්න දැන් මෙහෙම. ඒක කොහොමද ගත්තේ මනමාවනේ. හරි මේ තියෙන්නේ සාධාරණ ලක්ෂ්‍යය. මේක x භාගම මේක x භාග y භාග කියලා ගමුකෝ. මේක y භාග. අත xy කියලා ගමුකෝ. xy. හරිද? හරි. ඔව්. හරි. හරි. ඊළඟට මෙයාගේ අනුක්‍රමණය දැන් හිතන්නකෝ මේක මෙන්න මේ එක ලක්ෂයක් දෙනවා ඒකමා b කියලා. හරි. මෙයාගේ එක තව මේක මේ ලක්ෂය අපි දන්න ලක්ෂය. අන්න හරි. දැන් ආව පොයින්ට්. මේ ලක්ෂය අපි දන්න ලක්ෂය. මේක සාධාරණ ලක්ෂය. අපිට මේ සාධාරණ ලක්ෂයේ ඛණ්ඩාංක අපි දන්න ලක්ෂයෙන් ලියන්න පුළුවන් නම් මෙයාගේ අනුක්‍රමණය හරි තව දෙකක් තියෙන්න ඕනේ. දැන් මෙදී එකකින් විතරක් බෑ. ඛණ්ඩාංකේ තියෙනවා අගයේ තියෙනවා. මොකද අගයේ තියෙනවා. මෙතන තියෙන්නේ ඛණ්ඩාංක විතරයි. ඛණ්ඩාංක දෙකක් තියෙනවා. එක ඛණ්ඩාංකකින් අනිත් එක්කෙනාට රිප්‍රසන්ට් කරන්න වෙන්නේ. දැන් මෙතන ඛණ්ඩාංක දෙකක් තියෙනවා තමයි. මෙතන තියෙන්නේ එක මේ දැන් මං කියවනේ මෙතන දෙකක් ඕනේ කියලා. ඉතින් මෙතන ඛණ්ඩාංක දෙකක් තියෙනවානේ. ඉතින් මේ මොකටද තව එකක් හොයන්න කියලා නෑ. මේ වෙනම ඛණ්ඩාංක නියෝජනය කරන්න අපිට මෙයාට මොකක් හරි මේක නිදාන්න ඕනේ. දැන් මෙතන වෙන්නේ fx a වලිනුයි fa වලිනුයි ලියන එක. මෙතන වෙන්නේ x එක a වලින් විතරක් ලියන්න බෑනේ අපිට. තව එක්කෙනෙක් හරි ඕනේ. නැත්තම් මොකක් කියලා ලියන්නේ. එතකොට මේකට එක්ක අපිට සරල රේඛාවේ සමීකරණය වෙන්න ඕනේ. නැත්තම් අපි මේකේ අනුක්‍රමණය දාන්න ඉන්න ඕනේ. ওই දෙකෙන් එකක් කරන්නම ඕනේ. හරිද? සරල රේඛාවේ සමීකරණය දුන්නොත් නම් ඇත්තම කිව්වොත් මේ ඔච්චර වටයන් දුන්න මේ ඊට ලේසිකම යන්න තියෙනවා. අපි හිතමුකෝ මෙයාගේ අනුක්‍රමණය දුන්නා කියලා ඒක සමානයි 2යි කියලා. අනුක්‍රමණය 2යි. එතකොට අපි හැමෝම දන්නවා y ඍණ b කට x ඍණ a කියන්නේ 2යි. එතකොට එනවා y ඍණ b යට 2 සමානයි x ඍණ a යට 1 කියලා. මම මේ දෙක මෙහාට ගත්තා x ඍණ a උඩට දැම්ම බෙදීම කියලා අපිට ඕන එකකට දාන්න පුළුවන්. මම මේක දානවා t කියලා. ඔන්න බලන්න වෙන වැඩේ. මේ t. දැන් අපිට මේ සාධාරණ ලක්ෂ්‍ය ඕනේ කරා. ඔන්න බලන්න. මේක දැන් තුන් දෙනෙක් සමානයි. මම මේ තුන් දෙනාම වෙන වෙනම සමාන කරනවා. y ඍණ b බෙදීම 2 කියන එක සමාන කරනවා t ට. එතකොට එනවා y සමානයි b ධන 2යි t. ඊළඟට අපි x කියන එක ගත්තොත් x ඍණ a යට 1 සමානයි t. x එනවා a ධන t කියලා. මේ බලන්නකො. මේ ඛණ්ඩාංකේ අපි දාන්න ඛණ්ඩාංකේ අපි දන්න පරාමිතිය නෑ. මේ පරාමිතිය අපි ඒ අවශ්‍ය තැනට අනුව වෙනස් දැනගන්න. දැන් මේ පරාමිතිය හොයලා තමයි මේ ඛණ්ඩාංකය හොයන්න පුළුවන්.
මේ පරාමිතිය දන්නවනම් මොකක්ද කියලා මේක සාධාරණ මේක පරාමිතියන්නේ. ඒ කියන්නේ මේක විචල්ය මේක එක මොහොතකදී එකට එක එකක් කියනවා. මෙතන කතන්දර වෙනස්. මෙතන තියෙන්නේ නියතාගේ අධ්‍යයනය මේක විචල්යත් මේ මෙතන විචල්ලෙකුයි නියතාගේ කෙනෙකුයි රිප්‍රසන්ට් කරලා තියෙන්නේ. මෙතන මේ නියතාගයන් දෙකකින්ම මේවා කරන්න යන්නේ. හරිද? හැබැයි ඉතින් මේ ඒ කියන එකත් අපිට පරාමිතියක් විදිහට ගන්න පුළුවන්. මොකද මේ පරාමිතියක් නෙමෙයි. ඒ කියන්නේ මේ පරාමිතියක් කියන්නේ දැන් ඒ කියන එකට අපිට ඕන ගයක් ගන්න පුළුවන්. 7 පුළුවන් 8 පුළුවන් f වල 8 හරිද? එතකොට ඒ කියන එකත් හරියට බැලුවොත් පරාමිතියක් තමයි. මොකද ඒ කියන එකත් මං කිව්වේ නෑනේ මේ යගේම එක ගන්න ඕනි කියලා. ඒ කියන්නේ මොකක් හරි නියතගයක්. මේකත් මේ කියන්නේ මොකක් හරි නියතගයක්. ඒ කියන්නේ විචල්ය. ඒ කියන්නේ නියතගයක්. හැබැයි නියතගයක් කියන්නේ මේ විචල්යක් මොකක් හරි අවස්ථාවක් සලකුවාම මේක ඒ මොහොතට නියතයක් වෙනවා. හරිද? ඒ මොහොතට ඒ මොකක් හරි අවස්ථාවක් කියන්නේ මොකක් හරි එන්වයරන්මන්ට් එකක් ගත්තොත් අපි මොකක් හරි පරිසරයක් ගත්තොත් ඒ පරිසරයට එයාගේ වෙනස් වෙන්නේ නැහැ. හැබැයි තව පරිසරයකට දාන්න පුළුවන් යාව එතකොට වෙනස් වෙන්න පුළුවන්. හරිද? මේක සිතේ මතද ඩිපෙන්ඩන්ට් එකක් පුළුවන්. හරිද? මෙයත් එහෙමයි. හරිද? මෙයා ඉන්න තැන අනුව වෙනස් වෙනවා. හැබැයි ඉතින් මෙයා ඒ තැනට අදාළව ගත්තොත් වෙනස් වෙනවා. එහෙමයි කියන්නේ ඒක මට තේරෙන්නේ නැහැ කියන්නේ. හරිද? ඉතින් මේ දෙන්නෙක්ගෙන් තමයි නිරූපණය කළා තියෙන්නේ. දැන් ඕක තමයි ඔය මෙන්න මේ කීවාගත්ත ගමන් AB අපි දන්නවනේ. මේ x කණ්ඩායමෙත් තියුවේගේ y කණ්ඩායමෙත් තියුවේ. අන්න ඒ වගේ කතාවක් තමයි මෙතන කරන්නේ. මෙතන අපි ඒ f දන්නවනම් x පැත්තකින් කියන්නකො මෙන්න මෙයාව ඔයන්න තමයි x පැත්තකින් කියන්න ඕනේ නෑ. අතන ගොස් x ගන්න වෙනවා මේකට මොකද යක් කණ්ඩායම කියන්නේ. මේ fx ගන්නයි අපිට ඕන. මං හිතනවා යාදේ තේරෙන්න කියලා හරියටම ඒක ඔළුවට ගන්නවා නම් මම මේක කරද්දි තේරෙයි. හරි. දැන් අපිට මං කිව්වා x මේ පැත්තේ තියෙන්නත් පුළුවන් මේ පැත්තේ ඕන පැත්තක තියෙන්න පුළුවන්. දැනට අපිට පේන්න තියෙන විදිහට හිතමුකෝ මෙහෙම එක. දැන් මෙයා ඉන්නේ මෙතන. මෙයා ඉන්නේ මෙතන. හරිද? අපතේ මෙයා ඉන්නේ මෙතන. මෙයා ඉන්නේ මෙතන. මෙයා ඉන්නේ මෙතන. හරිද? හරි. අවුලක් නැහැ. මම මේ දෙක හරහා යන දැන් මේ දෙන්න ටිකක් ඈත තමයි ඉන්නේ. ඉන්නකො ඒ ප්‍රශ්නේ විසඳෙනවා. හරිද? මේ දෙක හරහා යන තිරස් රේඛාවකුත් නෙමෙයි සිරස් රේඛාවකුත් නෙමෙයි ආනත රේඛාවක් යනවා. ඒ කියන්නේ මෙයාට නිකන් මෙන්න මේ ලක්ෂ්‍යයට ස්පර්ශක. මෙන්න මේ දෙන්න රේඛාවක් හංගනවා. හරිද? හරියට ගත්තොත් ඇත්තම කිව්වොත් මෙතන මේ ස්පර්ශකයක් වගේ නෑ ස්පර්ශකයක් පැත්තකින් කියන්නේ. මෙන්න මේ දෙකේ ආතන්න අයියෝ යකෝ මේ දෙකේ අරගන්න බෑ. අන්න ඔහම යනවා කියලා හිතන්නකෝ. හරි. එතකොට මෙන්න මේ දෙන්න හරහා යන ඔන්න ඔහොම රේඛාවක් යනවා. ඒක හැබැයි නිකම්ම රේඛාවකුත් මේක සරල රේඛාවක්. රේඛාවක් යනවා. මේ දුර ගැන හිතන්න එපා වැඩි. දුර ගැන හිතන්න එපා. දැන් මේක වක්‍රයක් තමයි. වක්‍රයක පැත්තකින් කියන්නකෝ. හරිද? මේ කෑල්ල මේ මෙතන ඉඳන් මෙතනට වක්‍රයක් විදියට තමයි වැඩි වෙලා තියෙන්නේ. එතකොට මේකයි අතර වෙනසක් තියෙනවා. මෙතන ඉඳන් මෙතනට වැඩි වෙලා තියෙන්නේ මේ ටිකේ ගොඩාක් වැඩි වෙලා මේ ටිකේ
කියන්නේ මේ වැඩි වෙන ශීඝ්‍රතාවයෙන් වැඩි වෙලා මෙතන අඩු වෙන ශීඝ්‍රතාවයෙන් වැඩි වෙලා තියෙන්නේ. හැබැයි මෙතන අගය ගත්තොත් අපි මෙහෙම කිව්වොත් මෙන්න මේ වැඩි වෙච්ච ප්‍රමාණය කොච්චරයි? මෙතන ඉඳන් මෙතනට වැඩි වෙච්ච ප්‍රමාණය fx ඍණ fa. මේ ප්‍රමාණය කොච්චරයිද? අණ්ඩාංක අතින් ගත්තොත් x ඍණ a. හරි. දැන් ඕක හරියි. ඔය ප්‍රශ්නේ අහන්න. බලන්න. ඔන්න බලන්න. දැන් මේක තමයි අගය. මෙන්න මේ අගය තමයි අපි හොයාගන්න ඕනේ. අපිට මෙහෙම එකක් ලියුවෑගේ නේද? මෙන්න මේ දෙන්න මෙන්න මේ රේඛාව. මෙන්න මේ රේඛාව ගත්තා. දැන් මෙහෙමයි එන්නේ. ඔන්න බලන්න කතාව තේරුම් ගන්න. මෙයා දැන් මෙතන ඉඳන් මෙතනට යා වැඩිලා තියෙන්නේ මෙහෙම ගිහින් ඕම ගිහිල්ලා ඕම වැඩි උනේ. එකපාර මෙතන ඉඳන් මෙතනට ඔය ඩොග් ගාව වැඩි උන්නේ නැහැ. හරි. ඒක මම දන්නවා. ඩොග් ගාව වැඩි වෙන්නේ නැහැ. ඒක මට තේරෙනවා. එතන ඉඳන් මෙතනට ඕම ඉතින් රේඛීය විදියෙන් නෙමෙයි වැඩි උනේ. හරිද? මෙහෙම චුට්ටක් යනවා. මේ ටික වැඩි වෙනවා. චුට්ටක් යනවා. ඒ අර නිකන් සමානුපාතිකව නෙමෙයි වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ රේඛීය විදියෙන් නෙමෙයි මෙතන වැඩි වෙලා තියෙන්නේ වක්‍රයක් විදියට. හරිද? ඒක මට තේරෙනවා. ඒත් පොඩ්ඩකට මේ වක්‍ර කතාව අයින් කරමුකෝ. වක්‍රයක් තිබ්බේ නැහැ කියලා හිතන්න. වක්‍රයක් තිබ්බේ නැහැ. මෙන්න මේ මෙයා රේඛීයව තමයි වැඩි වුනේ. හිතන්න රේඛීයව තමයි මෙයා වැඩි වුනේ කියලා. එතකොට අපිට මෙහෙම එකක් ගන්න මෙන්න මේ fx. දැන් මෙන්න මෙතන මෙන්න මෙයාගේ මෙන්න මේ මම මේ θ කියන කෝණය ගත්තොත් මේ tan θ කියන එක එනවා නේද? fx ඍණ fa x ඍණ a කියලා. ඔහොම. දැන් හරියට දැන් මට කියන්නේ tan θ කියන්නේ මොකද්ද? ඒ බලන්න මේ සරල රේඛාවේ මෙන්න මේ මොකද්ද මේ tan θ කියන්නේ මොකද්ද? මේ බලන්නකෝ. මේ රේඛාවේ හැමතැනම අනුක්‍රමණය එකයි. මොකද මේක රේඛාවක්නේ. ඒකන අනුක්‍රමණය වෙනස් වෙන්නේ නැහැ. මෙතන මේ ඇදේ ගැන හිතන්න එපා. හරිද? මොකක් හරි රේඛාවක් x අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන කෝණයේ tan කියලා අපි මොකද්ද කිව්වේ? මේ තියෙන්නේ ඒක. හරිද? tan θ කියන්නේ ඒක තමයි. x අක්ෂයේ ධන දිශාවත් එක්ක වාමාවර්තව හදන කෝණයේ tan අගයට ඒ කියන්නේ මෙන්න මේ tan θ අපි කිව්වා මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය කියලා. මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය එමු කියලා හිතන්නකෝ. හිතමට එතකොට fx ඍණ fa කියන්නේ x ඍණ a. දැන් මට මෙතනින් එනවා fx කියන්නේ හරස් ගුණ කරොත් m bar x ඍණ a දාන f. ඕක තේරෙනවනේ. මං කිව්වේ නිකමට මෙහා සරල රේඛාවක් කියලා හිතන්න කියලා. දැන් අපිට එනවා fx කියන කෙනාව අපි නිරූපණය කරලා තියෙන්නේ x පාවිච්චි කරලා තියෙනවා. මෙතන අනිවාර්යෙන් මේ පරාමිතියක් සෙට් වෙන්න ඕනේ තමයි. නැත්තම් මේ කියන්නේ මේක හදාගන්න බෑ තමයි. ඒක තමයි මට තේරුනේ. අතන පරාමිතියක් කියලා තියෙනනේ. මේ මොකද දන්නවද පරාමිතියක් වෙන්න හේතුව? මේක මේ විචලනනේ. හරි විචලනය කියන්නේ මේකත් ඇත්තම කියව පරාමිතියක්. හරිද? මේ පරාමිතියක් වෙන්න හේතුව මේ අපි ලියන්නේ ඔක්කොම සාධාරණ ලක්ෂය ගන්නේ. මොකක් හරි නියත ලක්ෂයක ලියනවා නම් මෙන්න මෙහා නියතගයක් නිසා මෙහා x කියන එක නෙමෙයි දැන් මෙතන b x වෙනකොට මෙතනට මෙහා පරාමිතිය නිසා දැන් හිතන්නකො මොකක් හරි අවස්ථාවකදී මෙයාගේ කණ්ඩායමක b දිගටම b තිබ්බොත් තමයි මේ එතකොට සාධාරණ ලක්ෂයක් නෙමෙයි එතකොට නිකන් එක ලක්ෂයක් වෙන්නේ සාධාරණ ලක්ෂයක් ලියන නිසා තමයි මේ පරාමිතියක් වෙන්නේ ඒක මටත් දැන් තේරුණා
හරි. දැන් බලන්න fx කියන එක ලියලා තියෙනවා පරාමිතියකුයි අපි දන්නා ගේකුයි. පරාමිතිය අපිට ඒ අවස්ථාවේදී හොයන්න පුළුවන්. දැන් t එක හොයන්නේ අපි ඒ අවස්ථාවේදී රේඛාව ඒ කියන්නේ කණ්ඩාංක හොයන්න මොකක් හරි දත්තයක් දීලා තියෙනවා. අපි දත්තයක් ඒ කියන්නේ අපි හොයාගෙන t එක හොයා ගන්නවා. අපි ඒ තැනට අදාළ t එක. ඒ තැනට අදාළ x එක හොයාගත්තා නම් හරි. මේ ඒකට ඕන ගයක් එන්න පුළුවන්. දැන් මේ m එක ගැන කිව්වොත් මොකක් හරි මතක් වෙනවද? මොකක් හරි මතක් වෙනවද? මම මේක තව විදිහකින් ලියනවා. f dash x ඍණයි තන f. මට ඕක ඔහොම ලියන්න බැරිද? මේ රේඛාවේ අනුක්‍රමණයන්නේ මේ රේඛාවන්නේ අපි යන්නේ මේක අපි මෙතන අපි කරේ මෙයා වක්‍රයක් කියන එක අමතක කරලා මෙන්න මේ ශ්‍රිතය මෙතන ඉඳන් රේඛීයව වැඩි වුණා කියලා හිතන එකනේ. හැබැයි ශ්‍රිතයේ අනුක්‍රමණය අපි දන්නවා රේඛීයව නෙමෙයි වක්‍රව නෙමෙයි මොන විදිහට වැඩි වුණත් අඩු වුණත් අපි දන්නවා යාව අවකලනය කරාම එන්නේ මේ ඒ ශ්‍රිතය අවකලනය කරාම එන්නේ එයාගේ අනුක්‍රමණය කියලා. මේ බලන්න y සමානයි 2x. එයාගේ අනුක්‍රමණය අපි දන්නවා y සමානයි mx ධන c වලින් දන්නවා අනුක්‍රමණය 2යි කියලා. ඕකට ආදේශ කරාම මේක බිඳුවක් වගේ දකිනවා මේකේ mx ධන c ආකාර වෙනවා. හැබැයි අපි ඕක අවකලනය කරොත් y dash වෙනවා 2යි කියලා. මේ තියෙන අනුක්‍රමණය. ඕක දැන් ඔය රේඛීය නිසා තමයි ඔහොම වුනේ. ඔන්න ඔය රේඛීය නොවුනා දැන් රේඛීය නිසා තමයි නියත අනුක්‍රමණයක් තියෙන්නේ. මේ අනුක්‍රමණය x වලගේ කීය වුණා අනුක්‍රමණය 2යි. ඔන්න බලන්නකෝ දැන් මෙහෙම එකක් තිබ්බගේ x වර්ගයේ ධන එක. දැන් මේ අවකලනය කරොත් 2x ධන බිඳුව. එතකොට x වලගේ වෙනස් වෙද්දී මෙයා වෙනස් වෙනවා. මේක විචාල්‍ය අනුක්‍රමණයක් මෙයාට තියෙන්නේ. x වලගේ වෙනස් වෙද්දී මෙයාගේ අනුක්‍රමණය වෙනස් වෙනවා. හැබැයි මේ අවකලනය කරාම ලැබෙන්නේ අනුක්‍රමණය. එතකොට අපිට මේක ලියන්න පුළුවන් fx කියන්නේ f dash x දා x dash x වරක x වෙන a plus f කියලා ලියන්න පුළුවන්. කියලා ලියන්න පුළුවන් අවුලක් නැහැ. මෙතනදී හැබැයි කොන්දේසියක් තියෙනවා. මොකද්ද? මෙතන ඉඳන් මෙතනට වැඩි වෙලා තියෙන්න ඕනේ රේඛීය විදියට. මෙතන ඉඳන් මෙතනට වැඩි වෙලා තියෙන්න ඕනේ රේඛීය විදියට. මේක වලංගු වෙන්නේ අපි මේක මෙන්න මේ අනුක්‍රමණය වෙනස් වෙන්නේ නැහැ කියලා ගත්ත නිසා. එන්න මේ tan θ ගේ අපි දන්න විදිහ දෙකකින් ලිව්වා. මේක බෙදීම මේක හරියන්නේ රේඛීය තනකට විතරයි. මේ උස බෙදීම මේ කණ්ඩාංක අතර වෙනස කියන එක ඒක වළංගුනේ මෙහෙම ඍජුකෝණී ත්‍රිකෝණය කියන්නේ. ඔය ත්‍රිකෝණමිතික අනුපාතය දාන්න පුළුවන් ඍජුකෝණී ත්‍රිකෝණය. මෙහෙම එකකට දාන්න බෑනේ අපි. ඔහොම එකට දාන්න බෑ. ඍජුකෝණී ත්‍රිකෝණයකට තමයි අපි දාන්න ඕනේ. ඒ කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණය කියන්නේ මේ මෙතන ර්ජුකෝණයක් වුණත් මේක මෙහෙම නම් තියෙන්නේ. ඕක ත්‍රිකෝණයක් කියන්නේ මේක පාද තුනයි තියෙන්නේ. මේක කේන්ද්‍රික කාණ්ඩ යන්නේ හැටියට බැලුවොත්. එතකොට මේකේ කතාව වෙනස්. මේක හරියට මෙතන තමයි ත්‍රිකෝණය නෙමෙයි හරිද? හරි මේක පැත්තකින් නාම ඔහොමනේ මට පොඩ්ඩක් මම මේ පොඩ්ඩක් අසනීපෙන් ඉන්නේ ඒකයි මට මේ පොඩ්ඩක් නැගිටගෙන ඉන්න බෑ මම කරනවා. හරිද? මේ දැන් ඕකනේ කතාව මම පොඩ්ඩක් පියුලනවා වගේ තියෙනවා නම් පොඩ්ඩක් ගණන් ගන්න එපා. හරිද? මේ දැන් ඕක තමයි කතාව. ඒ කියන්නේ මෙතන නම් මෙතනට රේඛීයව වැඩි වෙලා තියෙනවා. දැන් අපි ගස්සේ මේක රේඛීයව වැඩි වෙලා තියෙන්න ඕනේ කියලා. හොඳයි. හරි.
මෙතන නම් මෙතනට වැඩි උනේ හැබැයි රේඛීයව නෙමෙයි. රේඛීයව නෙමෙයි. හොඳට මතක තියාගන්න. රේඛීයව නෙමෙයි තමයි වැඩි උනේ. හැබැයි ඔය ප්‍රස්තාරේ අපි අහය යන්නේ. ඕක තිබ්බෙන්නේ එහෙමනේ නිකන් මෙහෙම ගිහිල්ලා ඔහොම තිබ්බේ නිකන් මේ හරිය කෙනෙක් මෙන්න මෙහෙමනේ තිබ්බේ. මේකනේ අපි මකලා නිකන් රේඛීය වෙන්නේ ඕක. මෙහෙම තිබ්බනේ. මෙහෙම නේ තිබ්බේ. ඔහොම නේ. මෙහෙම ගිහිල්ලා ඔහොමනේ තිබ්බේ. ඔන්න ඔය වගේ ගන්න තිබ්බේ. කොහොමද මේ ඔහොමද තිබ්බේ. දැන් මේක රේඛීයව නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. හැබැයි මෙන්න මේ ලක්ෂේ මෙන්න මේ x කියන ලක්ෂේ අපි මෙයාට ලං කරොත් මෙතනට ගත්තොත් නෑ එතනට නෙමෙයි. මෙන්න මේ හරියට වගේ ගත්තොත් බලන්න මෙයා රේඛීය වැඩි නැහැ වක්‍ර ගානුකවල තමයි වැඩි වෙන්නේ. හැබැයි මෙයාට ලං වෙන්න බලන්න. දැන් ඉරක් වගේ මේ පොඩි වෙනසයි තියෙන්නේ. කලින් ලොකු වෙනසක් තිබ්බා. කලින් මේ ලොකු වෙනසක් තිබ්බා. දැන් මේ තව ලං කරනවා. දැන් පොඩි වෙනසයි තියෙන්නේ. ඒ වෙනස මෙයා අඳුර ගන්නත් බැරි තරම් ඔන්න ඔය වගේ චූටි එරර් එකක් තියෙනවා. තව ලං කරනවා. දැක්කද? ඒ වෙනස ඒ කියන්නේ මේ දෙන්න අතර තියෙන පරතරේ අඩු වෙන මෙන්න මේ fx එක fx මෙන්න මේක සාමාන්‍යයෙන් මෙන්න මේකේ පරතරය ඇත්තම කිව්වොත් මේ එහෙම ලොකු නැත්තම් අපිට ඉගෙන මේ දෙක අතර පරතරය හරිද මේ දෙක අතර පරතරය එහෙම ලොකු නැත්තම් කියන්නේ මේවයි මේ මොකද්ද මේ දෙක අතර පරතරය 10ක් එහෙම කියන්නේ මේ පරතරය ලොකු නැත්තම් නෙමෙයි මේකට කියන්න ඕනේ මේ දෙක අතර පරතරයේදී මේගොල්ලොන්ගේ වෙනස් වීම රේඛීය භාවයක් දක්වන්න නැතුව ගොඩාක් නැමිලා නම් හරිද ගොඩාක් නැමිලා නම් සෝරි මේ රේඛයන් ටික يعني පරතරයේ සමහරක් පිට 1000ක් වෙන්න පුළුවන් හරිද කියන්නේ ඇයි මෙතන දැන් මෙතන හිතන්නකො අපි මෙතන ගන්න පරිමාණය හිතන්නකො මේ මෙතන 1000යි මේ ඊළඟ තීත ගන්න අපි මේ දැන් මෙහෙම ගවුත් තියෙනවනේ හිතන්නකො මෙහෙම එකක් i සමානයි 2යි අපි මේ මෙතන පරිමාණය ගන්න 4න් 4ට 4 ඊළඟ පරිමාණය ඉන්නේ මෙතනට සෙට් වෙන්නේ 8 කියලා හිතන්නකො ළඟයි 8 ළඟ හරිද හැබැයි මෙතනට 4 දැම්මොත් මෙතනට එන්නේ 8 මෙතනට එන්නේ 16 හැබැයි රේඛීය වැඩි වෙන්නේ මේ දෙන්න අතර ලොකු يعني ગેප් එකක් තියෙන දුරකුත් තියෙනවා හරිද x කණ්ඩාංග පරතරය නම් පොඩි හරිද හැබැයි රේඛීයවනේ වැඩි වෙන්නේ ඒක නිසා අවුලක් වෙන්නේ මේකට මේවා කරන්න පුළුවන් මං කියන්නේ මේ දෙන්න ලං වෙන්න කියන්නේ මේ දෙන්න අර වැඩි වෙන ප්‍රමාණය මේ වක්‍රානුකූලව නැතුව ආසන්න වශයෙන් රේඛීය වෙන තත්ත්වයටපත් වුනහම මෙන්න මේක fx කියන එක ආසන්න වශයෙන් සමාන වෙනවා මේකට කියලා කියනවා මේකට කියනවා linear approximation කියලා කියනවා linear approximation කියන්නේ රේඛීය වටය යාම වෙන්න දෙයක් approximation කියන්නේ ආසන්න වශයෙන් ගන්න කතාවනේ රේඛීය වටය යාම කියලා කියනවා ඒ කියන්නේ මේක රේඛීයයි මේ අපි ගත්තේ රේඛීය ක්‍රමය හරිද මේක රේඛීය ක්‍රමයෙන් ගත්තේ රේඛීය විදියට ගත්තේ හරිද දැන් ඔබ තමයි ටේලර් සීරීස් එක ඔක්කො කියලා හිතන්න එපා මම සීරීස් එකක් තමයි කිව්වේ නේ සීරීස් කියන්නේ මේ ශ්‍රේණි තාම මෙතන කිසි ශ්‍රේණියක් මම ලිව්වේ නෑ මේ තියෙන්නේ රේඛීය වටය යන මේක පාවිච්චි කරලා ගොඩාක් දේවල් කරන්න පුළුවන් මම ඇත්තට කිව්වොත් මේක පාර්ට්ස් දෙකකට හරි කිප්පකට හරි දාන්න මේ මොකද්ද මේ රේඛීය වටය යන්නේ නිකන් භාවිත ටිකකුත් අපි බලමු මේක ඇත්තම කිව්වොත් පට්ට හරි මම මාව පෙන් දෙක කිව්වෙන්න පොඩ්ඩක් ඉන්න කහදාගෙන හරි මේ මම මොකද්ද කීටි රේඛීය වටය යන්නේ
linear approximation කියලා කියනවා. ඒකේ භාවිත තමයි. ඒක ඇත්තම කිව්වොත් දැනගෙන ඉන්න එක වටිනවා. හරිද? වටිනවා කියන්නේ ඕගොල්ලෝ ඒ ලෙවල් වලටත් වැදගත් නෝ. ඒ ලෙවල් ගියේ මෙතන ඒ ලෙවල් ලියන එක බලන් ඉන්නවා. මේක වැදගත් වෙනවා. හරිද? ඒ වැදගත් වෙන්නේ. ඔන්න දැන් මේකනේ කතාව. fx ආසන්න වශයෙන් සමානයි f dash x වාරයක් x ඍණ a යන f ඒ කියලා. ඔතන ඒ වෙනුවට අපිට මං කියවනේ ඕනාගයක් දාන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මොකක්? ඒ කියන්නේ අපි මේ මෙතන බලන්නේ මෙයාට සාපේක්ෂව මෙයානේ බලන්නේ. මම මෙයාට ඕන එකක් දාන්න පුළුවන්. මෙයාට සාපේක්ෂව මෙයා. හැබැයි මේ a කියන එක මේ පුළුවන් තරම් x ට ලං වෙන එක හොඳයි. පුළුවන් තරම් x ට ලං වෙන එක හොඳයි. එතකොට රේඛීය භාවය අර ටිකක් මං කියවනේ අර මං පෙන්වන්නේ මේ වක්‍රයක් ගත්තාම දෙන්න ලං වෙන තරමට ඒ දෙන්නගේ රේඛීය භාවය වැඩි වෙනවා කියලා. හරිද? අන්න එහෙම එකක් තියෙනවා. ඉතින් කාණ්ඩාංග අතර පරතරය පුළුවන් තරම් අඩු වෙන තරමට රේඛීය භාවය ගන්න. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඒක හැබැයි මේක නම් වෙන්නේ මේ ප්‍රස්තාරවල කට්ටිය වැරදියට හිතන්න බෑ. දැන් මෙතන 4 මෙතන හිතන්න 5 කියලා. හැබැයි අගයන් හිතන්නකො දැන් මෙතන 1000යි මේක 2000 වුණා කියලා. මෙන්න මේ අගයන් ටික අතර පරතරය මෙහෙම රේඛීය මේ වක්‍රානුකූලව තමයි වුනේ. එහෙම නෙමෙයි කියන්නේ මේ දෙක පරිමාණ දෙකකින් ඇඳලා තියෙන්නේ. එහෙම නෙමෙයි. අර සාමාන්‍ය පරිමාණෙත් ගැළපෙන විදියට කණ්ඩායම් වලටත් ගැළපෙන විදියට ගත්තාම තමයි මේ කතාව හරියටම තේරුම් ගන්න. නිවැරදිභාවය ඇති වෙන්නේ කියලා මේ දෙක පුළුවන් තරම් ලඟ වුණොත් මේ ළඟේ රේඛීයභාවය මේ ඒක නිසා අපි ලඟ වෙන්න විදියට දාන්න ඕනේ. දැන් එහෙම තියෙන්නේ හරි. අවුලක් නැහැ. මේක දැන් දාන්න ඕනේ. පුළුවන් තරම් ළඟ වෙන්නේ දාන්න ඕනේ. එතකොට තමයි හරියන්නේ. මෙන්න මෙහෙමනේ කතාව වෙන්නේ. ඔන්න කතාව වෙන විදිය ළඟ දෙන්නේ. හරි 4.1 තමයි වර්ගමූලය හොයන්නේ. අපි මෙහෙම කරමු. මෙතනට x කියන කෙනාට දාමු 4.1. a කියන කෙනාට දාමු 4යි කියලා. ඇයි ඒ? බලන්න ඉන්නේ. dash x එනවා එතකොට එයාට 2යි x के मूल्य එතකොට f dash a එනවා 4 වර්ගමූලය නේ. එතකොට කයට 4. ඒ කියන්නේ 0.25. කයට 4 කියන්නේ 0.25. දැන් දාමු. එතන දානවා 4.1. ඒ කියන්නේ x ගේ වර්ගමූලය තමයි fx කියන්නේ. ඊළඟ මම ගත්තේ 4.1 f dash අපි හොයාගත්ත 0.25යි කියලා. මේකේ නා x ඍණය කියන්නේ 4.1 ඍණ 4. a කියන්නේ f වල 4. එක 2යි. 4 වර්ගමූලය කියලා ගන්න. එකයට 4යි එකයට 10යි. මොකද දශමිකයිනේ ධන 2යි. මෙතන දශමිකයි. මෙතන එතකොට එන්නේ එකේ වර්ගමූලය කියන්නේ මේ ගොල්ලන් අපිට ගන්න පුළුවන් දශමික වැඩි කිරීම 0.25 නේ. ඒ කියන්නේ 0.225. ඒ කියන්නේ 1.225ක් වගේ. ඔන්න ඒ කාරණා තමයි එන්නේ. හරි අපි බලමු කැල් එකේ ගහලා. කැල් එකේ ගහලා බලමු. කැල් එකක් ගමු. කැල් එකක් කොහොමද ගන්නෙ? Google එකට ගියා. කැල් කිව්වේ මෙතන මම VC එක ඔන් කරන් ඉන්නේ. ඒකෙන්ම ගහලා බලමු කොහොමද එන්නේ කියලා.
වර්ගමූල 4.1 4.1 2.0.248යි මං දශම ස්ථාන 3කට ගිහින් ඕක යනවා ඊට වැඩි 2.0.248යි තව යනවා එක්සෙට්‍රා එහෙම තව යනවා මේක ආසන්න විදියට වැටෙයිවහම යනවා තේරුණාද වැඩි කොහොමද වැඩි අපි දැනන් හිටියේ මොකද්ද වර්ගමූල 4 අපි මොකක් හරි ගණන් ඉන්නුනේ වර්ගමූල 4න් වර්ගමූල 4.1 හොයාගත්තා ඒ කියන්නේ අපි දන්න ඒවා ඔය නිකන් දැන් හිතන්නකෝ මේ අපිට වර්ගමූල 3.9 වගේ හෙව්වේ හැකි ඕක තව හොඳයි අපිට තිබ්බනම් මෙන්න මේක හොයන්න 4.01 ඇයි 4.01 ළඟයි 4ට මේ 4.1ට වැඩි ඕක තවත් හොඳයි 4.01 ගන්නවා තවත් හොඳයි 4.0.0.01 ගන්නවා තවත් හොඳයි 4.0.0 කොහොම තිය පුළුවන් තරම් අර මේ දෙන්න අතර පරතරය අඩු වෙන තාක්කල් එන මේ fx උයි f/a මොකද fa අතර පරතරය අඩු වෙනවා නම් හොඳයි එතකොට තමයි මේ දෙන්න අතර රේඛීයභාවය වැඩි වෙන්නේ මෙතන ඉඳන් මෙතනට මේ රේඛාවක් වගේ යන්න බලනවානේ වක්‍රයක් වුණා ඒ කියන්නේ රේඛීයභාවය වැඩි වෙන එක තමයි ඔන්න උදාහරණයක් දුන්නා මේක පාවිච්චි කරන්න පුළුවන් තව අපි උදාහරණ කිහිපයක් බලමු මටත් ඒ උංගන් ටික කරලා ගියා මාත් බැලුවා මටත් පොඩ්ඩක් වැරදුනා එක්ස්ප්ලেইন කරන්න යද්දි නැතම මම මේක එඩිට් කරා එක තැනක මම එඩිට් කරේ නැහැ අරකට මේකද දිලා මේක එඩිට් කරන්න ඕන මොකද මම එක තැනක හාගෙන පොඩ්ඩක් ඉන්න වෙලාවක් එතන කල්පනා කරා හරි තව බැලුවා අපිට තව මොනවද හොයන්න තියෙන්නේ බලමු අපි ln 2 දන්නවද ඔව් ඔන්න බලන්න ln 2 ඉන්නේ 0.6යි 9යි 3යි කොහොමනේ ln 2.1 වෙන් බලන්න ln 2.1 මම ගන්නවා මේක fx සමානයි ln x කියලා. එතකොට f' x එනවා එකයට x කියලා f' a එනවා මම a කියලා ගන්නවා ඒ කියන්නේ 2 කියලා ගන්නවා ඒ කියන්නේ 2 අපි දන්න එක හැමතිස්සෙම ගන්නවා ln 2 අපි දන්නවනේ ඒක නිසා අපි a වලට 2 දානවා මොකද f2 කියන්නේ එතකොට ln 2යි දන්න එක තමයි පාවිච්චි කරන්න ඕන භාගය එතකොට මේක ලිව්ව හැකි අපි දන්නවා fx කියන එක ලිව්ව හැකි ආසන්න වශයෙන් සමානයි මේ දෙන්න අතර පරතරය එන අඩු නිසා අපි මේක ගන්නෙ නැත්නම් ඊට වැඩි එක එර මේකෙන් කරන්නේ අර approximation එක ගන්න ඊට වැඩි approximation එකකට යන්න ඕන මම ඒක කියන්න ඊළඟට ඒකෙන් තමයි ටේලර් සීරීස් කියන කතාව එන්නේ මේ fx මෙතන එතකොට f' a or f' a වාරය x ඍණ a දාන f හරි දැන් මෙන්න මේ fx කියන එක අපි දානවා මේ x කියන එක තමයි මේක ln x නේ මේක ln x ln x කියන්නේ අපි ln 2.1 කියනවා ආසන්න වශයෙන් සමානයි f' ඉන්නේ භාගයයි මෙතන 2.1 ඍණ 2 නේ ඒ කියන්නේ 0.1 දාන මේක f වල a කියන්නේ මේ f වල 2 නැත්නම් f වල a කියන්නේ ln 2 ඒ කියන්නේ 0.6යි 9යි 3යි මේක 0.5යි 0.5යි 0.6යි 9යි 3යි කියන්නේ 693යි 50යි නේ
693.50යි වගේනේ. එතකොට 693ට 50ක් නේ. 690ට 50ට එකතු කරොත් අපි දන්නවා 740. එතකොට 743යි. එතකොට එන්නේ 0.743යි. එතකොට ln 2.1 කියන්නේ 0.743. ln 2.1 0.741යි. මෙතන මේ ln 2 කියන එකත් ආසන්න කිරීමක් නෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. ln 1 වගේ වුණා නම් වැඩි ලේසි. ln 1 ඔව් මෙතන මේ ඇයි මේ දැන් කලින් පාරකට දැන් මේකේ ඇත්ත වගේ ඉන්නේ 0.741යි. දැන් කලින් පාර එකේ මේක ගානට වැටෙව්වහම හැබැයි මෙතනත් ගානට වැටෙව්වම නම් එනවා. ගියන් 3කට ගද්දි මෙතන අවුලක් තියෙනවා. හරිද? මෙතන මේ තුන්වෙනි වට මේ දශම ස්ථාන ගත්තාම මේ වෙනසක් තියෙනවා. ඇත්තම කිව්වොත් මේ ලීනියර් ඇප්‍රොක්සිමේෂන් කියන එක හරියන්නේ සාමාන්‍යයෙන් දශම ස්ථාන දෙකකට වගේ. ඒක කෙසේ වෙතත් මෙන්න මේ ln 2 කියන එක 0.693 කියන එකත් ඒක ආසන්න කිරීමක් විදිහට අපි ගත්තේ. මේ කොහොමත් මේකත් මේ දෙකම වැටෙව්වොත් දෙන දශම ස්ථානෙට ඒක අවුලක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දශම ස්ථාන දෙකකට වගේ මේ ගාන ගන්නවා ලීනියර් ඇප්‍රොක්සිමේෂන් එක අවුලක් නැහැ. ලීනියර් ඇප්‍රොක්සිමේෂන් එක දශම ස්ථාන දෙකකට වගේ ගන්නවා මේ ln 2.1 මේ දෙන්න අතර පරතරය පුළුවන් තරමක් අඩු වෙන්න ඕන. එතකොට තමයි මේක තව වැඩ කරන්නේ. ඒ දෙක අතර පරතරය වැඩි වෙන්න. ඒ හිතන්නකෝ මේ දෙන්න අතර පරතරයක් නැහැ. මොකද මේ දෙන්න අතර පරතරයක් නැති වුණොත් මොකද්ද වෙන්නේ? හොඳ ප්‍රශ්නයක්. පොඩ්ඩක් ඉන්න. ඩෙක්ස් වලගේ දැම්මා. තන පොඩි අවුලක් නම් තියෙනවා. මම මේ වෙන දෙයක් ගැන කල්පනා කරද්දී ඒක වැඩක් නැහැ. අන්න ඉතින් භාවිත දෙකම දැන් කියන්නේ මේකේ තන්ටේර ගොඩක්ම පාවිච්චි වෙන ඔය වගේ ආතන්න අගයන් ගන්නයි නැත්නම් ඔය එර එකක් බලා ගන්නත් පුළුවන් නේද මේකේ. බලමු. එර එකක් බලා ගන්නත් පුළුවන් නේද ඇත්තම කිව්වොත්. ඔව් මේකේ මේ එර එකක් බලා ගන්න කියන්නේ මෙන්න මේ A කියන එක අපිට මේකේ ඒව උක්ත කර ගන්න පුළුවන්. මේ බලන්නකෝ. C යට එකයි කියන්නේ 0.1.
01.1යි කියන්නේ. ඒ කියන එක 0.1කට වඩා අඩු නම් මොමයි කියලා ඒක උක්ත කරගන්න නම් පුළුවන් නේ අපිට. ඔතනින් ඒක උක්ත කරගන්න පුළුවන් අපිට ඕනේ නම්. ඒක කරන්න පුළුවන්. ඒක හොඳ එකක් කියනනම් මං එච්තරම එක ගැන වැඩිය කල්පනාවක් කරේ නැහැ. පොඩ්ඩක් ඉන්න බෑ හිත. ඒ ගැන වැඩි හිතන්න ඕනේ. ඉතින් ඔන්න ඔකයි මේ linear approximation එක. නැත්නම් කීය වටේ යන්නේ තියෙන වාසිය. ඉතින් ඕක 0.1 දැන් ඕක ඕන මකුලකට දැම්ම හැකි. මේ 0.1ම නෙමෙයි 0.1 වරතර තියෙනවා. තව හොඳයි මං කිව්වනේ. ඉතින් ඕක තමයි භාවිත. දැන් ඕක කියන්නේ එහෙම ලොකු දෙයක් විදියට වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඒකෙන් අර පොඩි පොඩි ඒවා කරගන්න පුළුවන්. හරි මේක නෙමෙයි කතාව. මේක තමයි පළවෙනි ස්ටෙප් එක. මේක වටිනා ස්ටෙප් එක. හරිද? මේක තමයි පළවෙනි ස්ටෙප් එක. පළවෙනි ස්ටෙප් එක හරියට කියන්න බෑ. මේ ස්ටෙප් එක ගොඩාක් වටිනා. හරිද? මේකෙන් හැබැයි මේ එරර් චෙකින් කරන්න පුළුවන්. මට හිතෙනවා එරර් චෙකින් කරන්න පුළුවන් කියලා. හරිද? මම දන්නේ හරිද? එර මම මතකයි අර පොතේ තිබ්බ එරර් චෙකින් කරන්න පුළුවන්ද කියලා. හරිද? මේ ඔව් එරර් චෙකින් කරන්න පුළුවන්. ඒවල පොඩ්ඩක් පොඩි ජීල් මාට්ටයක් දාලා 0.1 නම් මේක 100න් එකයි නම් 100ට එකට වැඩි අඩුයි නම් ඔන්න ඔහොම මොකද්ද මගුලක් තියනවානේ. මම මතක නැහැ ෆිසික්ස්. හරි මේ ඉතින් ඔහොම කතාවක් තියෙනවා. හරි දෝෂ හරි මොකක්ද එතකොට ඒක හරි. දැන් පළවෙනි ස්ටෙප් එක තිබ්බනේ. දැන් ආය යන්න ආරක ආය යන්න කොහොමද රේඛාව නෙමෙයි ඒකත් අනිනවා වක්‍රය. හොබයි හරි දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ බලන්න අපි මෙතනින් ගත්තා fx කියන එක ආසන්න වශයෙන් සමානයිලු f dash a x ඍණ a f වල a කියලා. හරි හරි දැන් ඔය තියෙන්නේ මේ බලන්නකො මේ පළවෙනි අවකලන සංගුණ කියලා. හරිද? මෙතන අපි කරේ මේ විදිහට රේඛීය විදිහට මේ දෙන්න ආසන්න කිරීමක් කරේ. ඒ කියන්නේ මේ දෙන්න රේඛීය විදිහට ඒ කියන්නේ මේ දෙන්න පුළුවන් තරම් ළඟයි. මේ බලන්නකො. මේ කියන්නේ රේඛීය විදිහට ආසන්න කිරීමක් කියන්නේ දැන් මේ දෙන්න පුළුවන් තරම් ලං කරලා රේඛාවක් ගහපු එක කරේ. පුළුවන් තරම් ලං කරලා රේඛාවක් ගහපු එක කරේ. පුළුවන් තරම් ලං කරලා රේඛාවක් ගහපු එක කරේ. ඔන්න දැන් මේ කතාව අහගන්න. රේඛාවක් ගහුව එක නේ කරේ. දැන් හිතන්නකෝ දැන් මෙන්න මේ වගේ තැනක තිබ්බොත් ඕක රේඛාවක් ගැහුවාම ওই දෙකේ අර මේ වෙනස් වෙනවනේ. මෙතන ඉඳන් මෙතනට වැඩි කියන්නේ අනුක්‍රමණය වෙනස් වෙනවා. අපි හිතන්නේ අනුක්‍රමණය නියතයි කියලා. හැබැයි අනුක්‍රමණය නෙමෙයි. වෙනස් වෙලා තියෙනවා. මෙතන අනුක්‍රමණය නෙමෙයි මෙතනදී තියෙන අනුක්‍රමණය. අනිත් එක අනුක්‍රමණය වෙනස් වෙවි තමයි මෙයා වැඩි වෙලා තියෙන්නේ. හරිද? අපි හිතලා තියෙන්නේ නියත අනුක්‍රමණයකින් වැඩි වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ අපි හිතලා තියෙන්නේ මෙන්න අපි නිකන් අර මේ නිකන් අපි සිතුවිල්ලක් කරලා තියෙන්නේ. මෙතන ඉඳන් මෙතනට ඒකාකාරව තමයි වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් මෙතනගේ මෙච්චරයි නම් මෙතනගේ දැන් ඒකාකාරව වැඩි වුණානේ. එතකොට අපිට මෙන්න දැන් අපිට කියනවා මේ මොහොතේ යගේ මෙච්චරයි. එහෙනම් මේ මොහොතේ යගේ කියලා හොයන්න කියනවා. අපි හිතන්න දැන් මේක රේඛාවක් ගහපු නිසා හරි. දැන් අපි හිතන්නේ මේක ඒකාකාරවනේ වැඩි වෙන්නේ. එතකොට අපි දන්නවා මෙතන මේ ඒකාකාරව වැඩි වෙනවා නම් මෙතනදී මෙච්චරයි නම් අතනදී කොච්චරයිද කියලා අපිට කියන්න පුළුවන්. ඒකාකාරව වැඩි වෙන්නේ. ඒකාකාරව වැඩියදී අපිට ওই ප්‍රස්තාරානම් වලින් ගන්න පුළුවන්. ඒක තේරෙනවානේ. මේක අනුක්‍රමණය බලලා
අර උස්ස බලලා මේ අර මෙයා කවුද කියලා කියන්න පුළුවන්. හරිද? දැන් වැඩේ කියන්නේ මෙයාගේ අනුක්‍රමණය ඒකාකාරව නෙමෙයි වැඩි වෙලා තියෙන්නේ. මොකද අනුක්‍රමණය මෙයාගේ අනුක්‍රමණය නියත නෑ. ඒ කියන්නේ මෙයා වැඩි වෙලා තියෙන්නේ ඒකාකාරව නෙමෙයි. වැඩි වෙලා තියෙන්නේ වක්‍රාකාරව. දැන් මම මෙහෙම කිව්වොත් පළවෙනි අවකලන සම්පූර්ණ කියන්නේ රිප්‍රසන්ට් කරන්නේ රේඛීය ඒවා. නිකන් අහුවොත් මේකට අවකලනයේ යෙදීම ඉගෙන ගන්න තියෙනවානේ. අවකලනයේ යෙදීම ඉගෙන ගත්තොත් ඒකේ බැලුවේ අපි පළවෙනි අවකලන සංගුණකෙන් බැලුවේ මෙන්න මෙහෙම යනවා. අපි මෙහෙම අඳිනවා මේ වැඩි වුණා මේ වැඩි වුණා නියත වුණා අඩු වුණා. ඔහොම අඩු වුණා නියත වුණා වැඩි වුණා උපරිම. ඊට පස්සේ අතිවර්තන ගැන කතා කරා මෙහෙම. හැබැයි ඕක එච්චරටම සාර්ථක වුණේ නැහැ. අපි නිකන් අර එතනත් බැලුවේ රේඛීය කතාවන්නේ. මේ අනුක්‍රමණයේ බිඳුව වෙන්න ඕනේ. තනත්තර අපි බැලුවේ මෙහෙම යනවනේ. ඕක ඇයි අපි අතිවර්තන වලට සාර්ථක වුනේ නැත්තේ වැඩි? බලන්නකො. මෙතනත් වැඩි වෙනවා මෙතනත් වැඩි වෙනවා. දැන් මෙතන අපිට කියන්න පුළුවන් මෙතන වැඩි වෙලා අඩු වුණා කියලා. එහෙනම් මේක මෙන්න මෙහෙම යන්න ඇති කියලා අපි හිතනවා. මෙන්න මේක මෙන්න මේ ආසන්න තැන්වලදී අපි දන්නේ දැන් ඕකත් ඔය දාන්නේ දැන් x සමානයි 2දී දෙකට ආසන්නකයක් දාලා අපි බලනවා මේ දෙකට වැඩි ආසන්නකයක් දැම්මම මේක අඩු වෙනවද වැඩි වෙනවද? දෙකට අඩු ආසන්නකයක් දැම්මම මේකට අඩු වෙනවා. ඒකෙන් අපි බලන්නේ දැන් 2.1 කියලා මෙයා අඩු වෙනවා. එහෙනම් මෙහෙම යන්න ඇත්තේ අඩු වෙන්න ඇති. මෙහෙම අඩු වෙනවා කියන්නේ මෙහෙමනේ. හරිද? අඩු වෙන්න පුළුවන් මෙහෙමක් තියනවා මේ. මෙහෙමක් පුළුවන් අඩු වෙන්න. හැබැයි මේ ඔහොම නෙමෙයි කියන්නේ. මෙයා උපරිමයක් නම් මෙහෙම අඩු වෙන්න කියන්නේ තව හැරවුම් ලක්ෂයක් එතන නැත්තම් දැන් මෙයා ඇවිල්ලා මෙහෙමනේ ඉන්න ඕනේ. මැසනිලා මෙහෙම යන්නත් මෙහෙම අඩු වෙන්නත් මේ මුල් ටික ඉන්න මේ වගේ තියෙන්න බෑ. ඔන්න ඔය ටික ඔන්න ඔය ආසන්න ටික තමයි අපි බලන්නේ. අමතිස්සෙන් බලන්නේ දෙකට ආසන්නකයක් දාලා. මොකද x සමානයි හිතන්නකො 3 දිත් හැරවුම් ලක්ෂයක් තිබ්බ කියලා. එතකොට අපි x සමානයි 3 මෙතනට දාන්නේ 3 දැම්මොත් වෙන්නේ එන කුණු මාර්ගයක් වෙන්නේ. x සමානයි 1 මෙතන බලන්න ඕනේ කියලා 4 දාලා බලන්නේ නේ. මේ 3ටත් එහා. එතකොට වෙනම කුණු මාර්ගයක් දාන්නේ. අපි සාමාන්‍යයෙන් මෙතන 2 තිබ්බොත් මෙතන 3 තියනවා නම් 2.1 වගේ දාලා පොඩ්ඩක් බලනවා මේක දානද නේද එහෙමද කියලා බලන්න. මේ ආසන්න කෑල්ල බලන්නේ. හරිද? ආසන්න කෑල්ල බලන්නේ. ඒකයි උතන ප්‍රශ්නේ වෙන්නේ. හරිද? එතකොට මේක මෙතන මේ කියන්නේ ඒක ආසන්න වුණාම තමයි ආසන්න වුණාම රේඛීය කතාවත් එක්ක තමයි උතන මේක නංගනේ මෙතන මේ අනුක්‍රමණීය බිඳුව වීම තමයි බලන්නේ. මේ දැක්කනේ අපි රේඛාවක් විදිහට තමයි මෙතන රිප්‍රසන්ට් කරලා තියෙන්නේ. හරි ඒක පැත්තකින් දෙන්නකො. දෙවැනි අවකලන සංගුණකෙන් අපි බලන්නේ එහෙම නෙමෙයි. දෙවෙනි අවකලන සංගුණකයට දාලා අපි බලන්නේ මෙයාගේ අවතලතාවය. නේ? මෙහෙම අවතලතාවය කියන්නේ වක්‍රයක බලන එක. මෙහෙම බලනවා. මේ යටි අවතල, උඩු අවතල, උඩු අවතල, යටි අවතල ඔන්නෝම අවතලතාව කියන්නේ වක්‍රයක බලන්න ඕන එකක් නේ. ඇත්තම කිව්වොත් මෙතන වෙන්නේ මොකක්ද කියන්න? පළවෙනි අවකලන සංගුණකේ බලන්නේ රේඛීයද කියන එක. මෙයාගේ රේඛීය විදියට මෙයාව ආසන්න කරන්න බලනවා පළවෙනි අවකලන සංගුණකේ. මෙතන බැලුවේ අපි පුළුවන් තරම් මෙන්න මේ දෙන්න අතර මෙන්න මේ දෙන්න යා කරලා සරල රේඛාවකින් මෙයා ඒකාකාරව වැඩි වුණා දැයි කියලා හිතලා මේ ඒකාකාරව වැඩි වුණා කියලා හිතලා මේ දැන් මෙතන ඉඳන් මෙන්න මේ ගානට වගේ හිතන්න පුළුවන් මේ ගෙස් කරන්න පුළුවන් මෙතන ඒකාකාරව තමයි වැඩි වුණේ කියලා.
හිතන්නකො මෙන්න මෙතනත් ඒකාකාරව මෙතනත් ඒකාකාරව මෙතනත් ඒකාකාරව ඔන්න මෙන්න මෙතනින් පස්සේ වගේ මෙන්න හැරෙනවා මේ එන්න හැරෙනවා මේ ටිකම ඒකාකාරව වැඩි වෙලා තියෙන මෙතනින් පස්සේ වගේ හැරෙනවා ඒකාකාරව කියන්නේ ඒකාකාරව මත නෙමෙයි ඉතින් ඒ හැරෙන එක හරි ඒ හැරෙනවා මෙතනින් නම් මෙතනට එකතු වෙලා තියෙන්නේ ඔන්න බලන්න මෙතනින් මෙන්න මේ අන්තිමයට එනකන් අපි මෙන්න මේ ටික හරිනේ මෙන්න මේ fx කියන එක කතාව හරිනේ මෙන්න මේ fa එකතු කරොත් මෙතනින් මෙතනට මෙන්න මේ ටික fx කියන කෙනාට කියන්නේ fa කියන කෙනාට මෙතන වෙලා තියෙන fa කියන කෙනාට මෙන්න මේ උස්වීම ගත්තේ මෙන්න මේකේ ඔය තියෙන උස්වීම උක්ත කරාම එන කෑල්ලනේ ඔය තියෙන්නේ අර අනුක්‍රමණීය වාරයක් මේ කියන්නේ මේ fx නේ fa කියන්නේ මේ දෙන්න අතර පරතරය තමයි මේ තියෙන්නේ fx නේ fa කියන්නේ මෙන්න මේකටනේ හරිද එතකොට fa ට මෙන්න මේ පරතරය එකතු කරගාමනේ fx එන්නේ හරිද එතකොට අපි රේඛීයව ගත්තාම අර මේ ත්‍රිකෝණමිතික කෑල්ලෙන් දාලා fa ට ඒ ත්‍රිකෝණමිතික කෑල්ල එකතු වුණාම මේක ආසන්න වශයෙන් සමාන වෙනවා. දැන් අපි ඊළඟට කරන්න යන්නේ ඕක දැන් ඔහොම එකතු උනේ. ඊළඟට ඉතුරු ටික වක්‍රයෙන් ඉන්නේ උනේ. ඉතුරු ටික මෙහෙම හැරෙනවා. ඉතුරු ටික හැරෙනවා. අන්ඩේ මෙතන ඉඳන් මෙතනට අපි මෙයාව එකතු උනේ වක්‍ර මෙතන ඉඳන් මෙතනට එකතු උනේ මෙයා වක්‍රවනේ. අන්ඩේ වක්‍රව කියලා හිතලා. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට තියෙන්නේ කියන එක තේරෙයිද දන්නේ. මෙහෙමයි. මෙතන ඉඳන් මෙතනට නියත අනුක්‍රමණයක් සහිතව වැඩි වුණා කියලා අපි හිතනවා. මෙතන ඉඳන් මෙතනට මෙයාගේ අනුක්‍රමණය හිතන්නකො මෙයාගේ අනුක්‍රමණය වෙනස් වෙනවා. හැබැයි මෙයාගේ අනුක්‍රමණය වෙනස් වෙන්නේ ඒකාකාරව. මෙතන ඉඳන් මෙතනට මෙයාගේ අගය වැඩි වුණා කියලා හිතමුකෝ. මෙතන ඉඳන් මෙතනට මෙයාගේ අගය වැඩි වුණේ ඒකාකාරව. කියලා හිතලා මේක මෙන්න මේ අගේ එකතු කරනවා. මෙතන ඉඳන් මෙතනට මෙයාගේ අනුක්‍රමණය වෙනස් වුණේ. අනුක්‍රමණය වැඩි වුණේ. වැඩි වුණාම ඔව් මෙතන ඉඳන් ගන්න අනුක්‍රමණය වැඩි වීමක් වුණේ. මෙතන ඉඳන් මෙතනට අගේ පැත්තක දාපන්. මෙතන ඉඳන් මෙතනට මෙයාගේ අනුක්‍රමණය වැඩි වුණේ මෙන්න මේ විදිහට කියලා. අරන් අණ්ඩේ යගේ එකතු කරනවා. හරිද? මෙයාගේ අනුක්‍රමණය වෙනස් වෙන්නේ ඒ කියන්නේ මෙයාගේ අනුක්‍රමණය වෙනස් වීම හොයන සමීකරණය මොකද්ද? හරිද? අනුක්‍රමණය මේ කියන්නේ මෙච්චර වෙලා අපි හිතුව අගේ ඒකාකාරව වෙනස් වුණා කියලා. දැන් ඊළඟට අපි හිතනවා අනුක්‍රමණය වෙනස් වීම ඒකාකාරව වෙනවා කියලා. ඊට පස්සේ ආයෙ හිතනවා අනුක්‍රමණය වෙනස් වීම ඒකාකාරව වෙනස් වෙන්නේ කියලා. ඊළඟට අපි ආයෙ හිතනවා අනුක්‍රමණය වෙනස් වීම ඒකාකාරව වෙන්නේ කියලා. ඒ කියන්නේ මොකද්ද මෙතන වෙන්නේ? ඔන්න බලන්න. ඔන්න දැන් අපේ යගේ විස්ථාප මුලින්ම අපි හිතනවා විස්ථාපනය හරි මුලදී විස්ථාපනය වෙනස් වුණේ ඒකාකාරව කියලා. විස්ථාපනය වෙනස් වීම කියන්නේ විස්ථාපනය අනුක්‍රමණය කියන්නේ කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය ප්‍රවේගය. හරි. ඊළඟට අපි බලනවා ප්‍රවේගය වෙනස් වුණේ ඒකාකාරව කියලා. අන්න ඒ කෑල්ල එකතු කරනවා. ඒ කියන්නේ විස්ථාපනය වෙනස් වුණේ ඒකාකාරව. දැන් කියන අපිට කියන ඒ කියන්නේ විස්ථාපනය වෙනස් වීම වෙනස් වෙන්නේ ඒකාකාරව. ඒ කියන්නේ විස්ථාපනය වෙනස් වීම ඒකාකාරයි. විස්ථාපනය වෙනස් වීම ඒකාකාරව තමයි වෙනස් වෙන්නේ. නැත්නම් විස්ථාපනය වෙනස් වීම නියතයි නම් ඒ කියන්නේ විස්ථාපනය ඒකාකාරව වැඩි වෙනවා. විස්ථාපනය වෙනස් වීම නියතයි නම් වෙනස් වෙන්නේ එකම විදියට නම් නියතයි නම් විස්ථාපනය ඒකාකාරව වැඩි වෙනවා. විස්ථාපනය වෙනස් වීම ඒකාකාරව වැඩි වෙනවා. විස්ථාපනය එතකොට ඒකාකාරව වැඩි වෙනවා කියන්න බෑ. එතකොට මේ මොකද්ද? ඒකාකාරව අරක වැඩි වෙනවා නම් වැඩි වෙන ශීඝ්‍රතාවයෙන් විස්ථාපනය වැඩි වෙනවා. ඒකාකාරව ප්‍රවේගය අඩු වෙනවා නම් අඩු වෙන ශීඝ්‍රතාවයෙන් විස්ථාපනය වැඩි වෙනවා. ඊළඟට ත්වරණය. විස්ථාපනය වෙනස් වීම ඒකාකාරව වැඩි වෙනවා නම් ඒ කියන්නේ විස්ථාපනය වෙනස් වීම නියතයි නම්
ඒ කියන්නේ මේ තරණය නියතයි. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගයත් ඉම්පත් මේ මෙහා වෙනස් වෙන්නේ ඒකාකාරව. ඒ කියන්නේ ඒකාකාර ත්වරණයක් තියෙන කියලා කියනවා. විස්ථාපනයේ වෙනස් වීම ඒකාකාර වෙන අපි කියනවා ඒකාකාර ප්‍රවේගයක් තියෙන කියලා. විස්ථාපනයේ වෙනස් වීමත් වෙනස් වීම. ඒ කියන්නේ ප්‍රවේගයේ වෙනස් වීම නියතයි නම් අපි කියනවා ඒකාකාර ත්වරණයක් කියලා. එතකොට ඒ ත්වරණයක් වෙනස් වෙන්නේ ඒකාකාරව නම් ත්වරණයට පස්සේ ඇක්සලරේෂන් මේ සිංහල වචන නම් ගන්න ඇක්සලරේෂන්ට පස්සේ තියෙන්නේ ජංක්ද මොකද්ද මගුලක් තියෙන්නේ. මට මතක නෑ ඒකට එක වචන තිබ්බ මේ ඇක්සලරේෂන් වලට පස්සේ. හරිද? ඔන්න ඕක තමයි අපි බලන්නේ. මෙතන ඉඳන් මෙතනට වක්‍රයක්. මෙතන ඉඳන් මෙතනට විස්තර මොකද? විනාශ වීම වෙනස් වුනේ මෙහෙමයි. ඒක නිසා අපි කරන්නේ. එතකොට මේ අවතලතාව බැලුවමකින් දෙවෙනි අවකලන සංගුණකේ. මෙතනට දෙවෙනි අවකලන සංගුණකේ අඩමු මෙන්න මේ වගේ කෑල්ලක් දානවා. ඊළඟට මොකක්ද ආයේ? ඊළඟට එයාගේ වෙනස් වීම ගැන බලනවා. ඒ කියන්නේ තුන්වෙනි අවකලන සංගුණකේ. තුන්වෙනි අවකලන සංගුණකේ තියෙන මෙහෙම කෑල්ලක් එකතු කරනවා. ඊළඟට හතරවෙනි අවකලන සංගුණකේ. එතකොට ගත්තොත් අන්තිමට ගත්තොත් මෙහෙම යන්නේ කමේ ඔන්න මේ චුට්ට ඒකාකාරව වැඩි වුණා. මේ චුට්ට වක්‍රානුකූල දෙවෙනි අවකලන සංගුණකයෙන් වැඩි වුණා. මේ චුට්ට තුන්වෙනි අවකලන සංගුණකයෙන් වැඩි වුණා. මේ චුට්ට හතරවෙනි අවකලන සංගුණකයෙන් වැඩි වුණා. මෙතන ඉඳන් මෙතනට අගේ හරියටම වැඩි වුණේ මෙන්න මෙහෙමයි කියලා හොයාගත්තා. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඕක තමයි බේසික් දේ. එතකොට ඔන්න ඕක දිගටම අරන් ගියාම පොඩ්ඩක්වත් තේරෙන්නේ නැත්තේ. දැන් මෙයා මෙතන ඉඳන් මෙතනට මේ දැක්කනේ අර මෙයාට උපරිම මේ වාට යන්න පුළුවන්ුනේ. ඒ කියන්නේ උපරිම ආසන්නකයක් දෙන්න පුළුවන් වුණේ දශම ස්ථාන දෙකකට. දැන් මෙයාව දැම්මොත් මම හිතන්නේ දශම ස්ථාන 3කට වැඩි මම හිතන්නේ. ඊට වැඩි කොහොම හරි මේ මම අපේ ගණන් ගාන හරියටම කියලා ඊළඟ දශම ස්ථානෙට. ඊට පස්සේ තව එක්කෙනෙක් දැම්මහම ඊළඟ දශම ස්ථානෙට. ඊළඟ දශම ස්ථානෙට. ඊළඟ දශම ස්ථානෙට ඊළඟ දශම ස්ථාන ඔක්කොම අනන්තයක් වෙනකන් යනනේ. මේක අනන්ත වෙනකන් යනවා. හරිද? ඒක කියන්නේ ශ්‍රේණියක් කියලා. ඉතින් ඒ ටික ඔක්කොම එකතු කරලා ගත්තාම දශම ස්ථාන පොඩි සිම්පල් වෙනස් වීම දශම ස්ථාන. හරිද? පොඩ්ඩයි චුට්ටි වෙනසක් තිබ්බේ. අර දශම 7යි 4 නේ. දශම 7යි 4යි 3යි දශම 7යි 4යි 1යි. මේ දෙක අතර චුට්ටි වෙනසයි තියෙන. දශම බිංදුවයි එකක වෙනස. ඔන්න ඔය වෙනසත් ඊළඟ එකේ එකතු කරනවා. ඊළඟ එකේ එකතු කරනවා. ඊට පස්සේ දශම ස්ථානෙත් එකතු කරනවා. එතකොට වෙනස් කරාම මෙන්න මේ ආසන්න වශයෙන් කැලල ගැලවෙලා මෙන්න මේ එකතු කරපු එක ශ්‍රේණියක් බවට සෙට් වෙලා සමාන වෙනවා. මේකට අපි කියනවා ටේලර් සීරීස් කියලා. හරිද? ඕක එන්නේ කොහොමද දන්නවද? ඕක නිකම්ම එන්නේ නැහැ. දැන් පළවෙනි එක කොහොමනේ? ඕක එන්නේ මෙහෙම. මං එහෙම එන්නේ කියලා ඒක ගත්ත විදිහ පවා පෙන්නන්න. හරිද? ඕක එන්නේ මෙහෙම. මේක හරි. මේක හරි. sorry මේක මේ තන්ට ඇත්තම කිව්වොත් මෙතන ඊට පස්සේ නේ ඩබල් ඩෑෂ් නේ. එතන F dash A එන්න මෙයා FA කියන්නේ ඇත්තම කිව්වොත් එතන ඇත්තම කිව්වොත් මෙන්න මෙහා
අන්න ඔහොම ඊළඟට එන්නේ මෙහෙම මම හිතන්නේ මට මතක විදියට නේ මේකේ අවකලනයක් වෙනම ගන්න නේ එවැනි බලය ඊට පස්සේ ඕක දිගටම යද්දි මෙහෙම ඒකේ තුන්වෙනි බලයේ බෙදීම තුනේ ක්‍රමාරෝපිතය ඔන්න ඔහොම තමයි යන්නේ කතාව. යන්නේ එහෙම පොඩ්ඩක් ඉන්න එක කන්ෆර්ම් කරගන්න එකක් ලිව්වොත් අපි sin x කියන්නේ ඕක මේක දැම්ම තේරෙන්නේ නැති වෙයි. f වල a පොඩ්ඩක් ඉන්න බිඳුවයි f dash a එතකොට cos x වර්ග ඍණ sin x අනයි මෙතන මෙහෙමනේ හරි ඔන්න ඔහොම තමයි එන්නේ. ඔහොම දිගටම යන්නේ. ඇයි එහෙම වුනේ කියලා මම පැහැදිලි කරලන්නම් බෑ. කොහොමද එහෙම වුනේ? මැක්ලරින් එක තාම නෑ මේ ටේලර්. හරි. දැන් එහෙම එකක් දැන් මම කිව්ව විදිහට එන්න ඕනේ. fx ඉන්නේ x ඍණ a ගේ බිඳුව වෙනි බලය ඔන්න ඔහොම නෙන්න ඕනේ නේ x ඍණ a ගේ පළවෙනි බලය f පළවෙනි අවකලන සංගුණකයේ පළවෙනි එකේ ක්‍රමාරෝපිතය x ඍණ a ගේ දෙවෙනි බලය දෙවෙනි අවකලන සංගුණකයේ දෙවෙනි ක්‍රමාරෝපිතය sorry ini මොකද්ද මේ bla 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 ඔන්න තමයි යන්නේ හරිද හරි ඕක ඉතින් ඒ ඍණ a ගේ තුන්වෙනි බලය තුන්වෙනි අවකලන සංගුණකයේ ඊට පස්සේ යට තුනේ ක්‍රමාරෝපිතය ඔන්න ඔහම තමයි යන්නේ දැන් ඕක කොහොමද උනේ මට දැන් තමයි මීටරේ ප්‍රශ්න දැන් ඔන්න මම ටේලර් සීරීස් එක එක්ස්ප්ලেইন කරන්න තමයි යන්නේ කොහොමද ඒක ආවේ කියන එක. හරිද? ඒ කියන්නේ එක්ස්ප්ලেইন කරාම දැන් අර මම කියන විදිහට එන්න ඕනේ ඔක. එහෙමනේ. F වල නෑ මම ඒක ලිව්වනේ මෙතන. මම ඒක ලිව්වා කෝඩ් නැති කෑල්ල තමයි පොඩ්ඩක් කපන්නේ හරිද? අද ඒක මම පැහැදිලි කරා කොහොමද එන්න ඕනේ කියලා. ඒක ගන්න විදිය තියෙන්නේ. හරි. පළවෙනි කාරණේ මෙච්චරයි. අපි දන්නවා linear approximation එකේ fx ආසන්න වශයෙන් සමානයි මෙහෙම කියලා දැනගෙන හිටියානේ. මොකද්ද? f dash a x ඍණ a f ඕක අවකලනය කරොත් f dash x සමානයි මේක තියෙනවනේ මේක නියත යන්නේ
x dash a putting වැරදුනා හරි එතකොට අවකලනය කරන්න වෙනවා. එතකොට f dash මේකත් නියතයක් එහෙම බැලුවොත් dash x නම් ඉන්නේ ඒක අවකලනය කරන්න. පොඩ්ඩක් ඉන්නවා ආයෙ පොඩ්ඩක් තේරුම් දැන් බැලුවා මේක මේ කරනවා කියන හැබැයි ඒක ඇත්තට සාර්ථකමක් කියන්න බෑ මේක මේගොල්ලෝ ඔප්පු කරන්නේ මෙහෙම අරගෙන් ගන්න වෙන අද මේගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම හිතන්නලු මේ මෙන්න මෙහෙම ලියන්න පුළුවන් කියලා fx කියන එක දැන් අර අපි ඇත්තම ගියොත් ඒක හිතුවිල්ල කියන එක ආවේ අර ප්‍රස්තාර දිහා දැක්කට පස්සේ මේක අර පවර් සීරීස් එකක් විදියට කියන්නේ ඔය බලයක් තියෙන මේ ශ්‍රේණියක් විදියට ලියන්න පුළුවන් කියලා හිතා ගන්නවලු මෙන්න මෙහෙම මෙහෙම A note නැතුව අපි කියමු B note කිය B1 ඔන්න ඔහොම ලියන්න පුළුවන් කියලා හිතා ගන්නවලු එහෙම ලියන්න පුළුවන් බෑද කියන එක ඇත්තටම හොයාගන්න පුළුවන් මේ අපිට නිකන් හිතන්න පුළුවන් එහෙම ලියන්න පුළුවන් කියලා. මේ සිතුවිල්ල එන්නේ මොකෙන්ද? එන්නේ අර ප්‍රස්තාරය අර linear approximation කියන එක. නැත්නම් අපි කියනවා linearization කියන එක analyze කරාම තමයි අපිට මේක එන්නේ. හරිද? මෙන්න මේකින් වැඩි වෙනවා කියන එක ඇත්තටම කිව්වොත් නිකන් ඉහර ටිකක් වෙලා හිතුවට පස්සේ තේරෙන තරම් වැඩි වෙන්න ඕනේ නේද කියලා. මට තේරෙන විදිහට මේ කියන්නේ මම දන්නේ ඇත්තටම මේක වැඩි වෙන විදිහට ගත්තේ කියලා. ඇත්තටම මට තේරෙනවා ඔබ හිතද්දි මේ වැඩි වෙන එකක් නේද කියලා. අපි එහෙම වැඩි වෙනවා කියලා හිතනවා. හරිද? එහෙම මේ කියන්නේ මේක මෙන්න මෙහෙමයි යන්නේ කියලා මෙන්න මේ මුලින් x වර්ගයේ වරයක් මොකක් හරි මම x ඍණ a ගේ ඝනය වරයක් මොකක් හරි කියලා අපි හිතනවා. ඒක වැරදි නම් අපිට මේ එන්නේ ඒක හරිද අතාත්තික උත්තරයක්. එහෙම උත්තරයක් එන්නේ x ඍණ එහෙම ලියන්න බෑ කියලා තමයි එන්නේ අතාත්තික උත්තරයක්. හරිද? එහෙම ලියන්න පුළුවන් නම් හරි. දැන් මේක අවකලනය කරමු. අවකලනය කරොත් මෙහා x dash x වෙනවා. මෙහා අවකලනය කරොත් p not ධන මෙයාගේ මේක බිඳුවනේ මුලින්ම තියෙන්නේ. ඔව් මෙයා අවකලනය කරන්න කියන්නේ මෙයා නියත යන්නේ. එතකොට මෙයා බිඳුව වෙනවා. මෙයා ඔහොමම ඉන්නවා. x ඍණ a කියලා වෙනවා. නියත තියෙනවානේ. මෙයා b1 වෙනවානේ. හරි. මේක එකක් වෙනවා.
මේකෙන් එතකොට දෙවාරයක් එක්ස්ට්‍රීම තුන්වාරයක් එක්ස්ට්‍රීම කියවාට පිට ඔන්න ඔහොමනේ අවකලනය කරා වෙන්නේ. හරි. දැන් මෙතනට ඒ වෙනුවට අපි දානවා බිංදුව. ඒ සමානයි බිංදුවයි කියලා දානවා. සෝරි මේ ඒ සමාන x කියලා නේ. ඔව්. ඒ සමාන x කියලා දානවා. ඒ සමානයි x කියලා දානවා. එතකොට එන්නේ f dash a කියන්නේ b1 කියලා. ඒ කියන්නේ b1 කියන්නේ f dash. ඊළඟට b1 කියන්නේ එතකොට එනවා අපිට මෙහෙම එතකොට fx එනවා ඔව් f dash ඔව් f dash b1 කියන්නේ මෙතනට දානවානේ. ඔව් fx එනවා b බිංදුව මේක නෑනේ කොහොම p1 කියන්නේ f dash a x ඍණ 1 මේ නෝන ඊපස්සේ ආයි b2 ඔන්න ඔහොම යන්නේ. මේක ඊට පස්සේ ඕනනම් කැමති නම් ඊට පස්සේ ඔය a සමාන x නේ ඊට පස්සේ ආය අවකලනය කරන්න පුළුවන්. එතකොට මේකත් අයින් වෙලා ගිහිල්ලා 2යි b වල 2යි ඊළඟ මෙතන 6යි b වල 3 x ඍණ a ඔහොම යනවා. ආය x සමාන a දැම්මොත් ආය x සමාන a දැම්මොත් x කියන්නේ 2යි b 2යි f dash a කියන්නේ sorry b2 කියන්නේ f double dash a බෙදීම 2 ඔන්න ඔහම එනවා. එතකොට b2ත් අපිට මෙතනින් උක්ත කරන්න පුළුවන් f double dash a බෙදීම 2යි. ඊට පස්සේ මේක ආය අවකලනය කරොත් මේක ඇල්ලත් අයින් වෙලා යනවා. මෙතන එනවා 6ක්. අතන ඊළඟ කෑල්ලට අපි a සමාන x දාපු ගමන් ඒ කෑල්ලත් බිඳුව වෙලා යනවානේ. එතකොට එන්නේ f triple dash a බෙදීම 6යි. හතරවෙනි එකක් ගත්තොත් ඕන්න ඉන්නේ මෙයානේ 3 වාරයක් මෙයාගේ වර්ගය කියලා ඉන්නේ. නෑ 3 වාරයක් නෙමෙයි සොට් මේ ගණේනේ 4නේ 4 වාරයක් මෙයාගේ ගණය කියලා ඉන්නේ 12 වාරයක් මෙයාගේ වර්ගය කියලා ඉන්නේ. එතකොට එන්නේ f4 බෙදීම 12. තොරේ මේක 4 බෙදීම 12 ඔන්න දැන් ඊළඟ පස්සේ අපි කරන්න දේ තමයි මේක මෙන්න මේ යට තියෙන කෑල්ල b not කියන එක. මෙන්න මෙතනට x සමානයි a දැම්මොත් fa කියන්නේ b not. එතනට එන්නේ fa කියලා. මේක අපි දැම්මොත් මේක 2යි හරිනේ. 6 කියන එක අපිට ලිව්ව හැකි 6 වැඩි කිරීම 6 කියන්නේ මොකද්ද? 3 අරක් 2යි. 12 කියන්නේ මොකද්ද? 3 මොකද්ද? පොඩ්ඩයි හරි මේක 6 කියන එක අපිට ඔම්ම ලියන්න පුළුවන්. 4 නෑ පොඩ්ඩයින්ද 4 වරක් 3 දැන්
4යි පොඩයි අන්න පොඩ්ඩක් වැරදුනා මොකක් හරි තැනක් වැරදුනා මට පොඩ්ඩක් ඒකෙන් උඩ 27ක් කියන්නේ කොහොමද මේක අන්තිම ඒ සමාන x සමානයි a එම්මත් මේක අයින් වෙනවා 4 වාරයක් b 3 වාරයක් b3 නෑ 6 වාරයක් b3 12 වාරයක් b3 අට ට්‍රැක්ද ට්‍රැක් වයින්නවා දැන් මේකේ එතන ඉන්න ඕනේ 24 කියලා පොඩ්ඩක් ඉන්න යෝ පැඩගෙන අපඩක හොඳට බලන්න 2යි 1යි 3යි 2යි 4යි 3යි 12යි 2යි බින්දු ක්‍රමාරෝපිතය 1 ක්‍රමාරෝපිතය 2 ක්‍රමාරෝපිතය 3 ක්‍රමාරෝපිතය 4 ක්‍රමාරෝපිතය තොළොස්වරක් 60යි පොඩි අවුලක් වුණානේ නෑනේ නෑනේ හරිනේ මෙන්න මේක 4/3 ඊට පස්සේ ආය අවකලනය කරන්න වෙනවානේ මෙන්න මේක තනි එකක් වෙනකම්ම අවකලනය කරන්න වෙනවානේ තනි එකක් වෙනකම්ම අවකලනය කරන්න වෙනවානේ මේක ආය අවකලනය කරොත් 24 වැඩි කිරීමනේ ඕක ආය අවකලනය කරොත් මේ දැන් අතන පහනේ ඉන්නේ 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම දෙක හරියට එතකොට ක්‍රමාරෝපිතයක් තමයි ඉන්නේ. එතකොට අන්න එතකොට තමයි ඉන්නේ ඔන්න ඔය ක්‍රමාරෝපිත කතාව. මම හිතනවා තේරෙන්න තියෙද පොඩ්ඩක් මට පැටලුණා. ගන්න එක. ඒ කියන්නේ මේක මේ 4 වර 3යි හරි අවුල නැහැ 12යි 12 වරක් ඊට පස්සේ ආය අවකලනය කරන්න වෙනවා. මේ එතකොට තමයි එන්නේ. මේ දෙවෙනි අවකලන සංගුණකයේදී බලන්න මං කිව්වේ තුන්වෙනි අවකලන සංගුණකයේදී 24 වැඩි කිරීම එහෙම එන්නේ. ඊට පස්සේ අන්තිම අවකලන සංගුණකයේදී 24 වැඩි කිරීමෙන් ඊට පස්සේ 1 එනවා. අන්න හරි. මට ඒක පොඩ්ඩක් අමතක වුණා බලන්න 4 වෙනි අවකලන සංගුණකේ බලන්න ඕනේ නේද කියලා මට අමතක වුණා. මම මේ දෙවෙනි අවකලන සංගුණකෙන් තමයි බැලුවේ. ඒක මට අමතක වුණා. ඒකට කොහොම හරි ඒකට අන්තිමට එන ශ්‍රේණිය තමයි
අන්න අර මම ලිව්ව එක. එතකොට ඕකයි ඔය මැක්ලරින් කතාව වෙන්නේ. මැක්ලරින් කියන්නේ ඇත්තම කිව්වොත් ඔය කියන්නේ මොකද්ද මැක්ලරින් කතාව. මේ නෑ ඒ එතකොට ටේලර් සීරීස් කියන්නේ ඔන්න ඕකට තමයි. ටේලර් සීරීස් කියන එක අපිට එතකොට ලිව්ව හැකි මෙහෙම. නිකන් කපටි විදියට ලිව්වොත් එන්න මෙහෙම ලිව්වා. fx කියන්නේ එන්න මෙහෙම සිග්මා දැම්මා එකතු කිරීම නැතිබ්බේ තනි කියලා. හරිද? බිංදු එන්නේ පටන් ගත්තේ. උකට පදය අපිට ලියන්න බෑනේ මොකද්ද? බිංදුවෙන් පටන් ගන්නවා කියන්නේ නේ. බිංදුව වෙනි පදය එහෙම බෑනේ. පළවෙනි පදය. පිටු n සමාන 1 ඉඳන් අනන්ත වෙනකම් fx වල n ඍණ 1යි. නෑ f a වල නේද? fx කියන්නේ f a වල. sorry. නෑ එහෙම ඉන්න ඕනේ. බිංදුවෙනි අවකලන සංඛ්‍යා. n ඍණ 1 ක්‍රමාරෝපිතය. ඔන්න හරි. දැන් හරි මං හිතන්නේ. ඔන්න ආව තමයි එන්නේ. බඩු. ඕක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කියන්නේ f වල බිංදුව. ඒ කියන්නේ මේ තියෙන්නේ මේ අවකලන සම්මුණ කියන්නේ. ශ්‍රේණි f වල බිංදුව වෙන අවකලන සංගුණකයේ පළවෙනි පදේ කිව්වම මේක බිංදුවයි. එතකොට ඒ කැලල අයින් වෙනවා. මේකත් බිංදුවේ ක්‍රමාරෝපිත එකයි. ඊට පස්සේ දෙවෙනි පදේ මොකද බිංදුවෙනි පදේ කියලා එකක් නැහැ නේ. දෙවෙනි පදේ ගත්තොත් මේකේ පළවෙනි අවකලන සංගුණකය. තුන්වෙනි පදේ ගත්තොත් දෙවෙනි අවකලන සමුණ යන්නේ එහෙම තමයි යන්නේ කතාව. එතකොට අඬෝ දැන් හරි. දැන් ඊළඟට ඔන්න දැන් ඔක ඩික් කරලා ලිව්වොත් එන්නේ මෙන්න මෙහෙම. ඩික් කරලා ලිව්වොත් තමයි මෙන්න මේ කතාව වෙන්නේ. මෙන්න මේකේ මුලින්ම a උතන්ට a නේ දාන්නේ අපි. හරිද? මෙතන ඇත්තම කිව්වොත් අවකලන සංගුණකයට ඒ දාන්න පුළුවන්. ඒකට ආදේශයක් මෙහෙර. ඒ තමයි දා. වල a f dash a x ඍණ a ඒ ක්‍රමාරෝපිතය මෙතන බිංදු ක්‍රමාරෝපිත ලියන්න ඕනේ. හරි අන්න තමයි. දැන් ඊළඟට මොකද්ද මැක්ලරින් කරේ? මැක්ලරින් කරේ සමානයි බිංදුව. ඒ කියන්නේ මං කියවනේ ඒ වලට ඕන එකක් දාන්න පුළුවන් කියලා. දැන් මෙතන අපි ඒ වලට ආසන්න අගයන් අනම්මනම් දාන්න ඕනේ. දශම එකක් පරතරයක් වෙන විදියට එහෙම දාන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් කලින් අපි ඒ වලට දැම්මේ දශම එකක පරතරයක්, දශම බිංදුව එකක පරතරයක් කියන්නේ පුළුවන් තරම් ළඟ එකක්. මෙතන පුළුවන් තරම් ළඟ අවශ්‍යතාවයක් නැහැ. මෙතන ඕන එකක් දාන්න පුළුවන්. මොකද මේ ඔක්කොම ටික එකතු වෙනවානේ අන්තිමට ඔක්කොම ටික එකතු වෙනවා. ඒ වලට කීයද දැම්මත් අන්තිමට ඒ වෙන හැම එර එකක්ම එකතු වෙනවා මෙතන. එතකොට ඒ එර ඔක්කොම ටික හරියනවා. එතකොට ඒ වලට බිංදුව දාපු ගමන් මෙතන එනවා.
fx කියන්නේ f වල බිඳුව f dash බිඳුව x එකේ ක්‍රමාරෝපිතය මෙතන x වල බිඳුවේ ක්‍රමාරෝපිතය මෙතන එකේ බලය f double dash බිඳුව එදින මැක්ලරින් සීරීස් එක දැන් මොකද්ද දන්නවද මේකේ තියෙන වාසිය? දැන් අපි ලිව්වොත් නිකන් මොකක් හරි නිශ්චිතයක් ඕනම එකක් අපිට ලියුවේ හැකියි. දැන්කෝ sin x කියලා. sin x එක අපිට ලියන්න පුළුවන් f වල බිඳුව කියන්නේ sin x x line වල බිඳුව දානවා. බිඳුව sin බිඳුව බිඳුවයි. බිඳුව වරක් x වල බිඳුව. x වල බිඳුව කියන්නේ එකයි. එකේ ක්‍රමාරෝපිතයනේ. එතකොට බිඳුවයි. හරි. බිඳුව දාන මෙන්න මෙයාගේ අවකලනය කාට බිඳුව දානවා. මෙයාගේ අවකලනය කරාම එන්නේ cos x. cos x ට x වෙනුවට බිඳුව දැම්මම cos බිඳුව. cos බිඳුව 1යි x වල පළවෙනි බලය එකේ ක්‍රමාරෝපිතය x. ඊට පස්සේ cos x ආය අවකලනය කරනවා. එතකොට එන්නේ ඍණ sin x. ඍණ sin x යාගේ බිඳුව දැම්මොත් බිඳුව එන්නේ ඍණ බිඳුවයි. ඊට පස්සේ ඍණ sin x. ඍණ sin x අවකලනය කරාම ඍණ cos x එනවා. cos x ට මෙතන දෙක බිඳුව දැම්මම ඍණ 1යි. එතකොට x ඝනය බෙදීම 3 ක්‍රමානුකූලයි. ඍණ x ඝනය බෙදීම 3 ක්‍රමාරෝපිතයි. ඔන්න ඔහම බැලුවොත් ඔන්න ඔහම එකක් තමයි එන්නේ. sin වලට එන්නේ මෙන්න මෙහෙම එකක්. බහේ ක්‍රමාරෝපිතය x මේක ඔත්තේ බල වලින් යන්නේ. හතේ ක්‍රම ධන ඍණ මාරුවේ යන්නේ. ස්තලන් නාමයක ආරෝපිතය ඔන්න ඔහම මොකද මෙතන ඍණ ඊළඟට cos x ටෝනල් ලිව්වොත් x වල බිඳුව 1යි. ඊට පස්සේ cos x අවකලනය කරාම ඍණ sin x ඒක හරියන්නේ නැහැ. ඍණ sin x අවකලනය කරාම ඍණ cos x අණ්ඩයා හරියනවා. x නෙමෙයි x වර්ගනේ. x වර්ගය. මෙයාට එන්නේ මෙහෙම. එතන x වල බිඳුව. මෙයාට එන්නේ මෙහෙම. ඔන්න ඔහොම එකක් තමයි මෙයාට. සෝරි මේක ඍණ. ඉතින් ඔය වගේ එකක් අරන් ඔය වගේ ඕන එකකට ගන්න පුළුවන්. මේකේ තව ලස්සනක් තියෙනවා. දැන් අපි ගත්තා අපිට මෙහෙම එකක්. tan inverse අපි දන්නවා tan inverse 5 බෙදීම 4 කියලා 1යි. හරිද? tan inverse x කියලා එකක් ගත්තොත් ඔන්න බලන්න x වෙනුවට මෙතන tan inverse x කියලා ලිව්වොත් අපි එන්නේ tan inverse x කියලා ලිව්වොත් එන්නේ එයාගේ මුලින්ම මේ normal එකනේ. එයාට බිඳුව දාලා බලනවානේ. එයාට බිඳුව දැම්මොත් tan inverse බිඳුව කියන්නේ ඔව්නේ. ඒක ගන්න පුළුවන්. නෑ tan x ගමුකෝ. ඉවරයි. අපත් tan x නේ. tan x ගත්තොත් අපි ගත්තොත්
tan x ලිව්වොත් නම් මෙහෙම ආයෙ tan x නම් ගත්තොත් තෝරනම් පැට පොඩ්ඩක් අවුල් යනවා ඈ tan - 5 බෙදීම දෙක කියලා එකක් ගන්න බෑනේ කි බිඳුව තියෙනවා පොඩ ඉන්න මම මේ පොඩ විතරක් cot x ගේ බිඳුව ගන්න බෑ එතකොට එහෙම වුණොත් ඒක අවුල් යනවා cot x ගේ බිඳුව අනන්තයි එහෙම වුණොත් ඒ යාගේ අවකලන කතාව හරියන්නේ නැහැ ඒක නිසා අපිට tan inverse x තමයි ගන්න වෙන්නේ tan inverse x ගත්තොත් එයාට බිඳුව දැම්මොත් පළවෙනියට මෙන්නේ බිඳුව ඊළඟට එයාගේ අවකලන කාට දැම්මොත් මෙයාගේ අවකලන එකයට 1 ධන x වර්ගයනේ එකයට 1 ධන x වර්ගය කියන්නේ එයාට බිඳුව දානවා x වෙනුවට sorry එකයට 1 ධන x වර්ගය නේ එතකොට ඒ වලට බිඳුව දාන එකමනේ කරන්නේ. එතකොට මෙතන ඒ කෙනෙක් ඉන්නවද? x වලින් වැඩි වෙනවා නේ. x වලින් වැඩි වෙනවා. එතන එහෙම උකුත් දාන්න නම් නැහැ නේ. ඒකක් සෙට් වෙනවද බලන්න. tan inverse tan inverse කියන එක නානවා නේ. කදන්න x වර්ග tan හරි හරි එතකොට මෙතන ඉන්නේ x කියලා නේද මොකද මෙයාගේ අවකලනය එක දන්න x වර්ගය නේ එක දන්න x වර්ගය එතකොට ඒ අවකලන කිනාට බිඳුව දැම්මොත් එකයි එතකොට දාන එකයි ඉන්නක පොඩ්ඩක් වැරදුනා ඊට පස්සේ එක දාන එකයට එක දාන x වර්ගය කියන කෙනාව අවකලනය කරනවා එයාව අවකලනය කරොත් අපිට ඉන්නේ 2x කියලා එනවා නැහැ ඍණ එකයට ඔව් ඒකේ වර්ගය අරන් 2x එකක් වෙනවා අම්මට එතකොට බිඳුව දැම්මොත් එයා අයින් වෙලා යනවා එතකොට ඍණ එක්කෙනා හැමම ඉන්නවා එයාගේ අවකලනය එක ගන්නවා අම්මට tan inverse x එහෙම නිකන් හදන්න බෑ tan inverse x එක තමයි අපිට දැන් වෙලා යනවා මෙතන බලමු tan inverse x බලමු එමිනේ ඒකට හරි ජෙමිනයිකට ගියොත් tan inverse නේ කියන arctan කියන්නේ arctan maclaurin series මට මොකද්ද ගන්නේ අම්මට ඒක හොයලා තියෙන්නේ මෙයා යනවා මතෝ විදිහේ පිස්සු වෙනවා කොහොම හරි මෙයාගේ ඉන්නේ මෙහෙම එකක් arctan x ඉන්නේ මෙහෙම එකක් මෙතන එක නෙමෙයි sorry x කියන වැඩි වෙනවනේ
අඩේ ගම්තු වුණා ලියවෙන්න නෝමල් විදියට බෑලු එක ගන්න නෝමල් විදියට බෑලු එක ඒක තමයි මම බැලුවේ ඒක මේ අනුකල්ලෙන් අරන් ලියන integration tan inverse x එන්නේ මෙහෙම x ගාණය බෙදීම 3 ක්‍රමානුරූපී දෙන්නේ මේ 3 x 5 බෙදීම 5 ඍණ x 7 බෙදීම 7 ඔන්න ඔහොම යනවා දැන් මෙතනට 5 බෙදීම 4 දැම්මොත් වෙන්නේ මොන බලා ගන්න ඔතනට 5 බෙදීම 4 දැම්මොත් අපි දන්නවා tan inverse y බෙදීම 4 කියන්නේ එකයි තවඩි හරි tan inverse මේ 5 බෙදීම 4 දන්නවා අපි 1යි කියලා ඒකට 1 1යි මේ හැම එකෙම අපිට x එකක් එළියට ගන්න පුළුවන් නේ x එකක් එළියට අරන් හිටියොත් අපිට ඉන්නේ කොහොමද කරේන ස්වර්ගයේ බෙදීම 3යි ඔන්න ඔහොමනේ ඔන්න ඔහොම තමයි කොට යනවා ඉතින් හතර හරිනේ මම ගත්තා. tan inverse එක අනත x වලට එක දාන්න ඕනේ. හරි sorry. මේ x වලට එක දාන්න ඕනේ. tan inverse y බෙදීම හතර නෙමෙයි sorry වැරදුනා. tan inverse එක දාන්න. එතකොට එක දැම්මොත් තමයි එන්නේ. tan inverse එක දැම්මොත් y බෙදීම. y බෙදීම හතරේ නෙමෙයි. ලියවෙන්නෙත් නෑ මේ බෙදීම හතර එන්නවා 1යි 1යට 3යි 1යට 5යි 1යට 7යි අන්න ඔහොම තමයි එන්නේ ආම්බෝ මේ මඟුල ලියවෙන්නේ නැහැ ඉතින් ඔන්නෝම තමයි යන්නේ ඔච්චරයි මට කියන්න තියෙන්නේ වැඩි කොටක් තොර වුණා මම හිතුවේ නැති විදිහට මේක පාතල් දුන්නා ඒ කියන්නේ පය බෙදීම හතර ඉන්නේ 1 ඉන්න 1යට 3 1යට 5 රින්න එයාට 7 එයාට 9 ඔන්න ඔහොම තමයි මං හරියට ඔන්න ඔහොමයි හබෝ ඉස්සර ඒක හදන්න යා අන්තිමට කනම් චාටර් මන්ලා හරි ගමන් උන් ඔතනින් ඉඳලා පොඩ්ඩක් පවුල් තියා එන තමයි මම දාම අහනවා ඒ පන්සන තේරෙන්න ඇති කියලා